නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දෛතිරුවන් සරණයි සුපින්වත් සියලු දෙනාටම ගෞරවනීය මහා සංඝරත්නයේ සහභාගී වෙන ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි විශුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරන මේ අමත පදං දේශනා මාලාව විශුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර කරගෙන එන්නේ. ඒ අනුව අපි විශුද්ධි මාර්ගයේ සීල නිර්දේශයෙන් ආරම්භ වෙලා දෝතාංග නිර්දේශයන් ආදී වශයෙන් විස්තර විවරණය කරගෙන භාවනා කර්මස්ථාන පැහැදිලි කරන පඨවි කසින නිර්දේශය ආදී කසින භාවනා පිළිබඳ විස්තර සාකච්ඡා කරන්නට යෙදුණා. ඊට අනතුරුව අසුභ භාවනා පිළිබඳව දස අසුභෙහි පිළිබඳව විස්තර කරන්නට යෙදුණා. දැන් අපි අනුස්සති භාවනා පිළිබඳ විස්තරය තමයි සාකච්ඡාව තමයි ආරම්භ කරලා තිබෙන්නේ. ඒ අනුව අනුස්සති භාවනා අතරේ පළවන අනුස්සති භාවනාව බුද්ධානුස්මෘති භාවනාව තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ අනුව බුද්ධානුස්සති භාවනාවේ භාග්‍යතුන් වහන්සේගේ නව අරහාදී බුද්ධ ගුණයන් අරමුණු කරගෙන බුද්ධානුස්සතිය වඩන ආකාරය අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතනදී අපිට මේ භාග්‍යතුන් වහන්සේගේ එකිනෙක බුද්ධ ගුණයන් පිළිබඳව විසුද්ධි මාර්ගයේ සම්පාදනය කර තියෙන විසුද්ධි මාර්ගයෙන් සැපයලා තියෙන ලැබෙන බුද්ධ ගුණයන් පිළිබඳව අර්ථයන් තිබෙනවා. එකිනෙක බුද්ධ ගුණයන් බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේ විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ විස්තරාත්මක පැහැදිලි කිරීමයි අපි මේ සාකච්ඡාවට අද සාකච්ඡාවට අරගෙන තියෙන්නේ මේ වැඩසටහනෙන්. ඒ අනුව අපි භාග්‍යතුන් වහන්සේගේ නවහරහදී බුදු ගුණ අතරේ පළවෙනි අරහන් බුදු ගුණය සාකච්ඡා කරන්නට යෙදුණා. දෙවන බුද්ධ ගුණය සම්මා සම්බුද්ධ ගුණය සාකච්ඡා කරන්නට යෙදුණා පසුගිය වැඩසටහන් වලින්. අද අපි සාකච්ඡාවට අරගන්නවා ඒ අනුව භාග්‍යතුන් වහන්සේගේ නවආරහදී බුද්ධ ගුණයන් අතරේ තුන්වෙනි ගුණය විජ්ජාචරණ සම්පන්න කියන බුද්ධ ගුණය. ඒ අනුව විජ්ජාචරණ සම්පන්න කියන ගුණය පිළිබඳව විසුද්ධි මාර්ගයේ අපිට සඳහන් වන විස්තර විවරණයන් ඔස්සේ අපි සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වෙනුවෙන් සටහනක් සකස් කරලා එකතු කරලා තියෙනවා. ඒ සටහනත් තියෙන අය බලා ගන්න පුළුවන්. අපේ සමූහයේ තියෙනවා. ඒ සමූහයේ කැමති කෙනෙකුට එතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි විසුද්ධි මාර්ග පාළිය බැලුවොත් විසුද්ධි මාර්ග පාළිය මෙන්න මේ කොටස තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විජ්ජාහිචපන චරණේනච සම්පන්නත්තා විජ්ජාචරණ සම්පන්නෝ කියන තැන ඉඳලා. ඒතර විජ්ජාචරණ සම්පන්න ගුණය පිළිබඳව පොඩි ඡේදයක් තමයි විසුද්ධි මාර්ගයේ දක්වන්නේ. දීර්ඝ විස්තරයක් දක්වන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව අපිට දැනගත යුතු දැනුම විශාලයි. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව සටහනක් සකස් කරලා එකතු කරලා තියෙනවා අපේ සමූහයට උඩුගත කරලා තියෙනවා. ඉතින් ඒක පරිශීලනය කරගන්න පුළුවන්. ඒ අනුව මෙතන විසුද්ධි මාර්ග පාළියේ බුදුගොස් ස්වාමීන් වහන්සේ බොහොම කෙටියෙන් මේ කරුණු ටික දක්වලා තියෙන්නේ. එතනදී සඳහන් කරන්නේ විජ්ජාහිචපන චරණේනච සම්පන්නත්තා විජ්ජාචරණ සම්පන්නෝ කියලා විජ්ජාචරණ සම්පන්න කියන පදේ සකස් වෙච්ච හැටි. ඊට පස්සේ විජ්ජා කියලා කියන්නේ මොනවද? සහ චරණ කියලා කියන්නේ මොනවද කියන කරුණු දෙක ඊටාම කෙටියෙන් බුදුගොස් ආචාර්යයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒතර අපි ඒ කරුණු ටිකක් විස්තරාත්මකව තවත් දැනුමත් සමග එකතු කරලා සකස් කරලා තිබෙනවා මේ සටහන. ඒ නිසා මේ සටහන අපි පරිශීලනය කරගෙන යමු. විසුද්ධි මාර්ගයේ පාලි විසුද්ධි මාර්ගයේ සිංහල අනුවාදයක් එකතු කරගෙන ඒ වගේම සිංහල විසුද්ධි මාර්ගයේ දැක්වෙන කරුණු ඇතුළත් කරලා
ඒ වගේම විශේෂ මාර්ග මහා සම්ණයත් එකතු කරලා සහ මීට අදාළව තවත් සූත්‍රාන්තගත කරුණුත් එකතු කරලා තමයි මේ සටහන සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඒ නිසා අපේ පින්වතුන්ගේ භාවනා මඟ පෙන්වීමට උපකාරයක් වෙයි කියන බලාපොරොත්තු වෙනුයි මේක සකස් කරලා තියෙන්නේ. විද්‍යාචරණ සම්පන්න කියන පදය පැහැදිලි කරන්නේ විද්‍යාහිච පන චරණේනච සම්පන්නත්තා විද්‍යාචරණ සම්පන්නෝ කියලා. විද්‍යාහි කියලා කියන්නේ විද්‍යාවන්ගෙන්, චරණේන කියලා කියන්නේ චරණයෙන්. විද්‍යාහිච විද්‍යාවන්ගෙන්ද, චරණේනච චරණයෙන්ද සම්පන්නත්තා සම්පන්න බැවින් විද්‍යාචරණ සම්පන්නෝ භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න කියලා සඳහන් කරනවා. නිසා මේ භාග්‍යතුන් වහන්සේ විද්‍යාවන්ගෙනුත් චරණ ධර්මයන්ගෙනුත් සම්පන්න නිසා, යුක්ත නිසා භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න කියලා හඳුන්වනවා. ඒතර අපි බුද්ධානුස්සති භාවනාව කරන යෝගාවචරයන් මේ එකිනෙක බුද්ධ ගුණයන් අරගෙන Tamanගේ ඒ ශාස්ත්‍රු වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණයන් අපි එකිනෙක බුද්ධ ගුණයන් අරගෙන මෙනෙහි කරන්න පුළුවන්. දැන් විද්‍යාචරණ සම්පන්න ගුණයේ භාවනාවට එකතු කරගන්න පින්නතුන් කල්පනා කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න කියලා කියන්නේ ඇයි? ඒ බුදුරජාණන් වහන්සේ විද්‍යාවන්ගෙන් සහ චරණ ධර්මයන්ගෙන් සමන්නාගත නිසා. ඒතර විද්‍යාවන් කියලා කියන්නේ මොනවද? ඒතර මෙතන විද්‍යා කියලා හඳුන්වන්නේ කරුණු දෙකක්, ත්‍රිවිද්‍යා සහ අෂ්ටවිද්‍යා කියන කරුණු දෙක. විද්‍යා කියලා හඳුන්වන්නේ ත්‍රිවිද්‍යා සහ අෂ්ටවිද්‍යා කියන කරුණු දෙක තමයි හඳුන්වන්නේ. ඒ අනුව විද්‍යා කියලා කිව්වහම මෙතන තියෙනවා කරුණු දෙකක්. එහෙමනම් ත්‍රිවිද්‍යා කියලා තියෙනවා එකක්, තව එකක් තියෙනවා අෂ්ට විද්‍යා කියලා. එහෙනම් අපි දැනගන්න ඕනේ මොනවද ත්‍රිවිද්‍යා කියන්නේ, මොනවද අෂ්ට විද්‍යා කියන්නේ කියලා. ඒතර මේ විද්‍යා කියන පදය කරගත්තාම විද්‍යා කියලා කියන පදයේ තේරුම ඇත්තටම යම්කිසි දැනුමක් කියන අදහස. යම්කිසි දෙයක් නිවැරදිව දකිනා නුවණ කියන එක තමයි විද්‍යා කියලා කියන්නේ. එතකොට ලෞකික ලෝකයේ විද්‍යා කියන වචනෙන් හඳුන්වන නොයෙක් දැනුම් සම්භාරයන් තියෙනවා. හැබැයි මේ ලෞකික ලෝකයේ තියෙන දැනුම් සම්භාරයන් නෙමෙයි අපි භාග්‍යවතුන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණයේදී අරගන්නේ, සලකන්නේ. විද්‍යාචරණ සම්පන්න ගුණයේදී සලකන්නේ මේ ආර්ය විද්‍යාවන් කියන විද්‍යාවන්. ඒතර ආර්ය විද්‍යාවන් කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට විෂය වෙන්නේ නැති, බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්යයන් වහන්සේලාටම විශේෂ වෙන මේ යම් උතුම් පුද්ගලයන්ට පමණක් විශේෂ වෙන නුවණක්, දැනුමක්. ඒ දැනුම තමයි මෙතන මේ විද්‍යා කියන නමට අදාළ කරගෙන සඳහන් කරන්නේ. ඒ අනුව මේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා කියන විද්‍යාවන් කරුණු දෙක, විද්‍යා කියන එක කොටස් දෙකක් යටතේ හඳුනනවා, ත්‍රිවිද්‍යාවන් සහ අෂ්ට විද්‍යාවන් කියලා. ත්‍රිවිද්‍යාවන්ගෙන් සහ අෂ්ට විද්‍යාවන්ගෙන් කියන දෙකෙන්ම සමන්නාගත නිසා තමයි බුදුරජාණන් වහන්සේ විද්‍යා කියන විද්‍යාචරණ සම්පන්න ගුණයේදී අපි විද්‍යා කියලා හඳුන්වන්නේ. ඒතර මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් විද්‍යා කියලා කියනකොට ත්‍රිවිද්‍යාද අරගන්න ඕනේ අෂ්ට විද්‍යාද කියලා. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ මේ විද්‍යා කියන වචනය ඇතැම් තැනක ත්‍රිවිද්‍යා වශයෙන් සඳහන් කරනවා, ඇතැම් තැනක අෂ්ට විද්‍යා වශයෙන් සඳහන් කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ගුණය විද්‍යාචරණ සම්පන්න ගුණය ගැන මෙනෙහි කරනකොට ත්‍රිවිද්‍යා ගැන දැනගෙන අෂ්ට විද්‍යාව ගැන දැනගෙන මේ සියලු විද්‍යාවන්ගෙන්, ත්‍රිවිද්‍යාවන්ගෙන් සහ අෂ්ට විද්‍යාවන්ගෙන් කියන අෂ්ට විද්‍යාව ගත්තාම ත්‍රිවිද්‍යාවේ ඇතුළේ තියෙනවා. ඒ සියල්ලංගෙම සමන්නාගතයි කියන එක තමයි අපි සලක ගන්න ඕනේ, මානසිකාර කර ගන්න ඕනේ. ඒතර සමහර සූත්‍රයක භාග්‍යතුන් වහන්සේ දැන් බයබේරව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා ගැන කතා කරනවා. ඒ වගේම අෂ්ට විද්‍යාව පිළිබඳ භාග්‍යතුන් වහන්සේ සාකච්ඡා කරනවා, සඳහන් කරනවා අම්බට්ට සූත්‍රයේ. ඒතර ඒ නිසා අපි බයබේරව ආදී සූත්‍රවල තියෙන ත්‍රිවිද්‍යාවත් සලක ගන්න ඕනේ. ඒ වගේම තමයි අම්බට්ට ආදී සූත්‍රවල තියෙන අෂ්ට විද්‍යාවත් අපි සලක ගන්න ඕනේ. ඊළඟට විද්‍යාචරණ සම්පන්න කියලා කිව්වහම ඊළඟ කාරණේ තමයි චරණ ධර්ම කියලා જાතියකුත් තියෙනවා.
ඒතර භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න කියලා කියන්නේ මේ කරුණු දෙකෙන්ම සමන්නාගත නිසා විද්‍යාවන්ගෙන් සහ චරණ ධර්මයෙන්. එහෙමනම් මොනවද චරණ ධර්ම කියන එකත් අපි දැනගන්න ඕනේ. ඒතර චරණ ධර්ම කියලා කිව්වහම එතෙන්ට අයිති වෙන චරණ ධර්ම 15ක් තියෙනවා. සා 15 ආකාර වූ චරණ ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ වෙන මොනවත් නෙමෙයි මේ ආර්ය විද්‍යාවන් ලැබීමට ඒ වගේම නිවන් සාක්ෂාත් කර ගැනීමට උපකාරී පිණිස පවතින ධර්ම. මේ ආර්ය විද්‍යාවන් ලැබීමට නිවන් දැකීමට උපකාර වන සීලාදී ගුණධර්ම සමුදායකට තමයි මේ චරණ ධර්ම කියලා කියන්නේ. ඒතර මේ චරණ ධර්ම සම්පාදනය කරගත්තාම තමයි විද්‍යාවන් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. සභාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිවිද්‍යාවන්ගෙන් එහෙමත් නැත්නම් අෂ්ට විද්‍යාවන්ගෙන් සහ පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්නාගත නිසා අපි බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා හඳුන්වනවා. ඒ නිසා අපි මේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා මොනවද කියලා අපි කෙටියෙන් සාකච්ඡා කරගෙන ඒ දැනුම අපි යාවත් කාලීන කරගෙන යන්න ඕනේ. එතකොට මොනවද බුදුරජාණන් වහන්සේගේ මේ කියන ත්‍රිවිද්‍යා? ත්‍රිවිද්‍යා ධර්ම කියන එක සඳහන් කරන්නේ විද්‍යාවන් තුනක් මොනවද? పూర్වේ නිවාසානුස්මෘති ඥානය, දිව්‍යං චක්ෂුරභිඥානය, ආශ්‍රව ක්ෂයකර ඥානය. එතකොට ඥාන තුනක්, විද්‍යා තුනක් තියෙනවා. పూర్වේ නිවාසානුස්මෘති ඥානය, දිව්‍යං චක්ෂුරභිඥානය සහ ආශ්‍රව ක්ෂයකර ඥානය කියලා. මෙන්න මේ ඥාන තුනට තමයි කියන්නේ ත්‍රිවිද්‍යා කියලා. ඉතින් අපි මේ හැම එකක්ම දන්නවා. හැබැයි දන්නවා වුණාට අපි මේ කරුණු සමහර වෙලාවට ගැඹුරෙන් සාකච්ඡා කරලා නැහැ වෙන්න පුළුවන්. මේ පිළිබඳව ටිකක් වැඩිපුර සාකච්ඡා කරලා නැහැ වෙන්න පුළුවන්. ඒ නිසා අපි භාවනාවකදී මේ කරුණු පිළිබඳව ටිකක් වැඩිපුර සලක ගන්න ඕනේ. වැඩිපුර අපි මේක මානසිකාර කර ගන්න ඕනේ. මොනවද මේ කියලා මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි දැනගෙන යන්න ඕනේ. ඒ නිසා අපි කෙටි විස්තරයක් මෙතනට එකතු කරලා තියෙනවා. මොකද්ද పూర్වේ නිවාසානුස්මෘති ඥානය කියලා කියන්නේ? పూర్වේ නිවාසානුස්මෘති ඥානය කියලා කියන්නේ සත්වයන්ගේ පෙරවිසූ කඳපිලිවෙල දක්නා නුවණ. පෙරවිසූ කඳපිලිවෙල දක්නා නුවණ කියලා කියන්නේ තමන්ගේත් අන් අයගේත් పూర్ව ජාතීන් පිළිබඳව දන්න නුවණ. උදර పూర్ව ජාතීන් වල උපත ලබා සිටපු නම මොකක්ද? ගෝත්‍රය මොකක්ද? ඒ කාලේ කළ කී දෑ මොනවද කියන මෙන්න මේ සියල්ල දකින නුවණට කියනවා పూర్වේ නිවාසානුස්මෘති ඥානය කියලා. මේ పూర్වේ නිවාසානුස්මෘති ඥානය බුදුරජාණන් වහන්සේට විතරක් තියෙන නුවණක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේට විතරක් තියෙන ඥානයක් නෙමෙයි. සෙසු ශ්‍රාවකයන්ටත් ඇතැම් තීර්ථකයන්ටත් තියෙන නුවණක්. මේ పూర్වේ නිවාසානුස්මෘති ඥානය කියලා කියන එක බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි තියෙන්නේ. සෙසු භාග්‍යතුන් වහන්සේගේ සෙසු ශ්‍රාවකයන්ටත් තියෙනවා. සමහර තීර්ථකයන්ටත් තියෙනවා. හැබැයි ඒ හැමෝටම තියෙන පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන එක බුදුරජාණන් වහන්සේට තියෙන పూర్ව නිවාසානුස්සති ඥානය නෙමෙයි. ඊට වඩා වෙනස්. එතකොට භාග්‍යතුන් වහන්සේගේ තියෙන පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන එක අනිත් හැමෝගෙම තියෙන මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය අභිභවා සිටින නුවණක්. ඒක අභිභවා තියෙන ඥානයක්. තීර්ථකායේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ඉපදුවාට අපිට ධර්මයේ සඳහන් කරනවා ඒ අයට සිහි කරන්න පුළුවන් කල්ප 40ක් දක්වා විතරයි කියලා. පෙරවිසු කඳ පිළිවෙල බලනකොට ඒ අයට කල්ප 40ක් දක්වා විතරයි පූර්ව ජාතීන් සිහි කරන්න පුළුවන් කියන්නේ. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා අතරින් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට කල්ප ලක්ෂයක් සිහි කරන්න පුළුවන් කියලා කියවේ ඒ අයගේ පාරමිතා කාල පරිච්ඡේදයේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සිහි කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා ද්වයාසංඛ්‍ය කල්පලක්ෂයක් සිහි කරනවා කියලා කියනවා. පසේ බුදුරජාණන් වහන්සේලා කල්පලක්ෂ ද්වයාසංඛ්‍ය කල්පලක්ෂයක් සිහි කරනවා. Tamanගේ පාරමිතා කාල පරිච්ඡේදය කියන අසංඛේය දෙකකුත් කල්පලක්ෂයක්. ඒතර මේ හැම ස්වාමීන් වහන්සේලාගෙම මේ අබිනීහාර කාල පරිච්ඡේදයේ පාරමිතා කාල පරිච්ඡේදයේ තමයි මේ සිහි කරන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේලාගේ පෙර ජාති සිහි කිරීමේ නුවණට එහෙම සීමාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේට යම් තාක් කාලයක් සිහි කරන්න අවශ්‍යයිද කැමැතිද ඒ තාක් කාලයක් සිහි කිරීමේ හැකියාව තියෙනවා.
ඊළඟ කාරණේ තමයි මේ තීර්ථක අයගේ පෙරජාති සිහි කිරීමේ නුවණ කියලා කියන එක ඒ අයගේ ස්කන්ධ පිළිවෙලට සිදු කරන දෙයක්. ඒ කියන්නේ ඒ අයට පුළුවන්නේ චුතිය සිහි කරනවා. ඒ චුතියට අනතුරුව ඊට කලින් තියෙන ප්‍රතිසන්දිය සිහි කරනවා. ඊට කලින් තියෙන ප්‍රතිසන්දිය දක්වා ස්කන්ධ පිළිවෙල ආපස්සට පිළිවෙලට තමයි යන්න පුළුවන්. දැන් මේ ආත්මයේ ප්‍රතිසන්දිය බලලා මේ ආත්මේ ප්‍රතිසන්දියට කලින් පෙරජාතිය චුතිය සිහි කරගත්තාම ඒ පෙරජාතිය චුතියේ ඉඳලා පෙරජාතිය ප්‍රතිසන්දිය දක්වා පිළිවෙලට තමයි පිටිපස්සට සිහි කරගෙන යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා තමයි අර කල්ප 40 දක්වා ඒ තීර්ථකයන්ට සිහි කරන්න පුළුවන්. නිසා තීර්ථකයන්ට හැකියාවක් නැහැ මට අහවල් જાතිය මීට જાතීන් කීපයකට කලින් හිටපු જાතිය මේ කොහොමද හිටියේ කියලා එකපාර බලන්න බෑ කියන. මේක පිළිවෙලට තමයි පිටිපස්සට සිහි කරන යනවා කියලා කියන්නේ. ඒ නිසා ස්කන්ධ පිළිවෙලට සිහි කරන ක්‍රමයක් තමයි තීර්ථකයගේ සිහි කිරීම වෙන්නේ. ඒක නිකන් හරියට නිකන් උපමා කරනවා අන්ධ පුද්ගලයෙකුට Tamanට කැමති තැනට යන්න බෑ වගේ. අන්ධ පුද්ගලයෙකුට යන්න පුළුවන්නේ තමන්ගේ යම්කිසි තමන්ට උපකාර කරන පුද්ගලයෙක් දක්වන මගක් විතරයි. එනිසා හැම තැනටම පහසුවෙන් යාමේ හැකියාවක් නැහැ. අන්න ඒ වාගේ තීර්ථකයන් කියලා කියන පිරිසට මේ පෙරජාති සිහි කිරීමේ නුවණ පිළිවෙලට තමයි පිටිපස්සට සිහි කරගෙන යන්න ඕනේ. හැබැයි බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට එහෙම නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට අවශ්‍ය නම් මේ ස්කන්ධ පිළිවෙලටත් බලාන යන්න පුළුවන්. ඕනනම් චුති ප්‍රතිසන්දි වශයෙන් සිහි කරන්නත් පුළුවන් කියලා කියනවා. චුතිය බලනවා ඊට පස්සේ ආත්ම ප්‍රතිසන්දිය චුතිය ප්‍රතිසන්දිය විදිහටත් බලන්න පුළුවන්. ඕනනම් ස්කන්ධ පිළිවෙලට පිටිපස්සට බලාගෙන යන්නත් පුළුවන් කියනවා. එහෙම නැත්නම් චුති ප්‍රතිසන්දි වශයෙන් බලන්නත් පුළුවන් කියනවා. පසේ බුදුරජාණන් වහන්සේටත් එහෙමයි. නමුත් මේ හැමතෙම වඩා භාග්‍යතුන් වහන්සේලාගේ පුබ්බේ නිවාසානුසුති ඥානයේ තියෙන සුවිසද භාවය වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කැමැති ඕනිම ආකාරයට කැමැති ඕනිම තැනකට ඕනිම විදිහකට මේ පෙරජාති සිහි කිරීම කරන්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් ස්කන්ධ පිළිවෙලට සිහි කරන්න බුදුරජාණන්සේට පුළුවන් ස්කන්ධ පිළිවෙලට සිහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට චුති ප්‍රතිසන්දි සිහි කරන්න අවශ්‍යයි නම් ඒ විදිහට සිහි කරන්නත් පුළුවන් කියලා කියනවා. ඒ වගේම තමයි එතකොට චුති ප්‍රතිසන්දි වශයෙන් එක જાතියක චුතිය බලලා ඊට පස්සේ කිසිම දෙයක් නැතු ඒ જાතිය ප්‍රතිසන්දි සිහි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි කියන බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ සීහ විලෝකන ක්‍රමයට. සීහ විලෝකන ක්‍රමයටත් ප්‍රජාති සිහි කරන්න පුළුවන් කියන. සීහ විලෝකන ක්‍රමය කියලා කියන්නේ සිංහයෙක් එක තැනක ඉඳගෙන හාත්පස හැම පැත්තෙම බලනවලු. සිංහයෙකුට පුළුවන් එක තැනක ඉඳගෙන ඒ සිංහයාට තමන්ගේ ඉදිරිය බලන්නත් පුළුවන් පිටිපස්ස බලන්නත් පුළුවන් කියන ඒ විදිහටම. ඒ වාගේ තමයි ඒ සිංහයෙක්ගේ ඉදිරිපසත් පිටිපසත් එකම ආකාරයට බලන්නා වාගේ කියනවා භාග්‍යතුන් වහන්සේට පුළුවන් ඕනනම් ඉදිරි මේ පෙරජාත සිහි කිරීමේ නුවණ පෙර කල්ප ගණනාවකට ඉහත එක්තරා ආත්ම භාවයක් බලලා නැවත ඊට පසු ආත්ම භාවයක් බලලා නැවත ඕනනම් ඊටත් පසු ඊට පෙර ආත්ම භාවයක් බලලා මේ විදිහට ඕනෙම ක්‍රමයකට සිහි කරන්න පුළුවන් කියනවා. මෙන්න මේ නිසා අපි කියන භාග්‍යතුන් වහන්සේගේ මේ పూర్වේ නිවාසාසුන් ඥානය අනෙකුත් ශ්‍රාවකයන් වහන්සේලාගේ పూర్වේ නිවාසානුස්සති ඥානයටත් සෙසු තීර්ථකයන්ගේ పూర్වේ නිවාසානුස්සති ඥානයටත් කියන මේ හැම සියලු දෙනාගේම పూర్වේ නිවාසන ඥානයට වඩා සුවිසද పూర్වේ නිවාසානුස්සති ඥානයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම තමයි තමන් වහන්සේගේ වාගේම වෙනත් අයෙක්ගේ වෙනත් සත්වයෙක්ගේ වුණත් ඕනනම් ඕනේ තැනක කල්ප ගානකට ඉහතදී පෙර જાතියක මෙන්න මේ જાතිය කොහොමද ඉපදෙලා හිටියේ කියලා බැලීමේ නුවණක් මේ භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඒ නිසා එහෙම බලලා එතනින් තවත් කල්ප ගානකට කලින් වෙන හිටපු જાතියක් ගැන බලන්නත් පුළුවන්. එනිසා මේ කිසිම ආකාරයක සීමාවක් නැහැ. කල්ප කෝටි ගණන් ඕනි විදිහකට බලන්න පුළුවන්. ඒ අනුව කල්ප කෝටි ගණන් යටට බලන්න පුළුවන් උඩට බලන්න පුළුවන් මේ ඕනෙම ආකාරයකට සිහි කරන්න පුළුවන් සුවිසද වූ పూర్වේ නිවාසානුස්සති ඥානයක් භාග්‍යතුන් වහන්සේට තියෙන නිසා අපි කියන බුදුරජාණන් වහන්සේ
పూර්වයේ නිවාසානුස්සති ඥානය කියන විද්‍යාවෙන් සමන්නාගතයි කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වේරංජ බ්‍රාහ්මණතුමාට සඳහන් කරනවා අයංකෝ බ්‍රාහ්මණ රත්ත්‍යා පඨමේ යාමේ පඨමා විජ්ජාතිගතා. බ්‍රාහ්මණය මම රාත්‍රී ප්‍රථම යාමේ මෙන්න මේ పూర్වයේ නිවාසානුස්සති ඥානය කියන ප්‍රථම විද්‍යාව අධිගත කරා කියලා. ඒ නිසා මේ పూర్වයේ නිවාසානුස්සති ඥානය කියලා කියන භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි විද්‍යාව කියලා සඳහන් කරනවා. ඒතර ත්‍රිවිද්‍යා අතරේ පළවෙනි විද්‍යාව තමයි పూర్වයේ නිවාසානුස්මෘති ඥානය. දෙවෙනි විද්‍යාව තමයි දිව්‍යං චක්ෂුර විඥානය කියලා කියන එක. දිවස් නුවණ කියලා අපි කියනවා. දිවස් නුවණ කියලා කියන්නේ සුගති දුගති භව වලින් චුත වෙලා කර්මානුරූපීව ඒ නැවතත් සුගති දුගති භවවල උපදින සත්වයන්ගේ ඉච්ඡුති උප්පත්තිය දකින නුවණ. දිවස් නුවණ කියලා මෙතන අදහස් කරන්නේ මේ සත්වයන්ගේ සුගති දුගතිවල උපදින සත්වයන් ඒ සත්වයන්ගේ චුතිය සහ උත්පත්තිය දකින නුවණ මේකට කියනවා මෙතන දිව්‍යං චක්ෂුර විඥානය කියලා. මේකට කියන චුතූපපාත ඥානය කියලා සඳහන් කරනවා. චුති උත්පත්ති පිළිබඳ සිහි කිරීමේ නුවණට තමයි මේ දෙවැනි අභිඥානයේ දෙවැනි විද්‍යාව කියලා කියන දිව්‍යං චක්ෂුර විඥානය එහෙම නැත්නම් දිවස් නුවණ කියලා කියන්නේ. ඉතින් මේක දිවස් නුවණ කියලා කියන්නේ දෙවියන්ගේ ඇසට සමාන නිසා. දෙවියන්ට මේ තමන්ගේ කර්මානුරූපීව උපදින දෙවියන්ගේ ඇස කියලා කියන එක මේ පිත් සෙම් ආදීන් පලිබෝධ නැතිව උපක්ලේශයන්ගෙන් තොරව දුර තිබෙන දෙයක් වුණත් අරමුණු කරලා දකින්න පුළුවන් ඇසක් තමයි දෙවියන්ට තියෙන්නේ. ඒ අයගේ පුණ්‍ය ශක්තියෙන් කර්මානුරූපීව ලැබෙන මේ ඇස. මෙන්න මේ දිව්‍යං චක්ෂුර විඥානය කියලා කියන එක මේ දෙවියන්ට තියෙන ඇස වාගෙම එබඳුම ඇසක් එබඳුම පෙනීමක් දැක්මක් භාවනා බලයෙන් මේ සාමාන්‍ය මිනිස්සුන්ට දැකගත නොහැකි දේ දකින්න පුළුවන් නුවණක් විදිහට ඇති කරගන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලයන්ට තමන්ගේ මසැසින් දකින්න බැරි දේ බලන්න පුළුවන් විදිහට හරියට අර දෙවියන්ගේ දිවස් නුවණට සමාන වන ආකාරයේ ඥානයක් උපදව ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ දිව්‍යං චක්ෂුර විඥානය කියලා. ඉතින් මේ දිවස් නුවණින් භාග්‍යතුන් වහන්සේ සත්වයන්ගේ චුති උප්පත්ති කියන දෙක දකිනවා. සත්වයන්ගේ චුතිය කියලා කියන්නේ ඒ භවයෙන් චුත වීම කියන කාරණේ මරණයටපත් වීම උත්පත්තිය කියන්නේ නැවත ඉපදීම කියන එක. මෙන්න මේ කරුණු දෙකම භාග්‍යතුන් වහන්සේ මේ දිවස් නුවණින් දකිනවා. ඒ නිසා මේකට චුතූපපාත ඥානය කියන නමත් හඳුන්වනවා. මේ දිවස් නුවණට අපි කියනවා චුතූපපාත ඥානය කියලා. ඉතින් යම් කෙනෙක් මේ දිවස් නුවණින් චුතිය විතරක් දකිනවා නම්, උප්පත්තිය දකින්නේ නැත්නම් ඒ පුද්ගලයාට දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ පුද්ගලයාට දෘෂ්ටියක් ඇති වෙනවා මේ ලෝකේ සියලු සත්වයෝ මරණයටපත් වෙනවා හැබැයි ඇයි උපදින්නේ නැහැ කියලා. මේකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. ඒතර සමහර අතීත සමහර මේ තීර්ථකයන් අන්‍ය ආගමික අය ධ්‍යාන ලබලා භාවනා කරපු අය සමහර අය හිටියා. ඒ අය දකිනවා චුතිය විතරක්. චුතිය විතරක් දකිනවා නැවත උත්පත්තිය දකින්නේ. ඒ නිසා හිතනවා මේ ලෝකේ සත්වයෝ මැරෙනවා හැබැයි මැරෙන සත්වයෝ නැවත උපදින්නේ නැහැ කියලා. ඒ නිසා මෙතනදී ඇතිවෙන දෘෂ්ටියට කියනවා අපි උච්ඡේද දෘෂ්ටිය කියලා. යම් කෙනෙක් චුතිය විතරක් දකිනවා නම් චුතිය විතරක් දැකලා උත්පත්තිය දකින්න නැත්නම් අන්න ඒකට අපි කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. ඒ වගේම තමයි තවත් කෙනෙක් චුතිය දකින්න නැතු උත්පත්තිය විතරක් දකිනවා නම් චුතිය දකින්න නැතු උත්පත්තිය විතරක් දකිනවා නම් එතනදී ඒ පුද්ගලයා හිතනවා මේ ලෝකේ අභිනව සත්‍ය උපදිනවා කියලා. ඒ කියන්නේ මීට කලින් මිය ගිහිල්ලා උපදින අය නෙමෙයි මේ ඉන්නේ අලුතින් සත්‍ය උපදිනවා කියලා. මේකට කියනවා නව සත්පාතු භව දෘෂ්ටිය කියලා. ඒකට නමක් කියනවා නව සත්පාතු භව දෘෂ්ටිය කියලා. එතකොට
යම් කෙනෙක් චුතිය විතරක් දකිනවා නම් ඒ අය නැවත උත්පත්තියක් නැහැ කියලා හිතලා උච්ඡේද දෘෂ්ටියට බැහැ ගන්නවා. ඒ වගේම තමයි චුතිය දකින්න නැතුව උත්පත්තිය විතරක් දකිනවා නම් එතනදී හිතනවා මේ ලෝකයේ සත්වයෝ අභිනවයෙන් පහළ වෙනවා. අභිනවයෙන් පහළ වෙනවා කියන නව සත්පාත භව දෘෂ්ටිය කියන දෘෂ්ටියට උපදිනවා. ඒ වගේම චුති උත්පත්ති දෙකම දකිනවා නම් මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි වලට බහින්න නැතුව ඒ දෘෂ්ටීන් ඉක්මවා සිටීමේ හැකියාව ලැබෙනවා. මේ දෘෂ්ටීන් ඉක්මවා සිටීමේ හැකියාව ලැබෙනවා චුති උත්පත්ති කියන දෙකම දකිනකොට. භාග්‍යතුන් වහන්සේ මේ චුති උත්පත්ති කියන දෙකම දකිනවා. භාග්‍යතුන් වහන්සේ මේ චුති උත්පත්ති කියන දෙකම දකිනවා. දෙකම දැකලා ඒ නිසා උන්වහන්සේගේ දිවස් නුවණ කියලා කියන එක බොහොම සුවිසද නුවණක්. උන්වහන්සේ කර්මානුරූපව සත්‍යයන් සුගති දුගති වල උපදින ආකාරය දකිනවා. ඒ වගේම තමයි කාය සුචරිතාදී යහපත් කර්ම කරපු අය ඒ කර්මානුරූපීව සුගති ලෝකවල උපදින ආකාරයක් දකිනවා. කාය දුෂ්චරිතාදී කරපු අය ඒ කර්මානුරූපී වල දුගති ලෝකයේ උපදින බවක් දකිනවා. මෙන්න මේ විදිහට කර්මානුරූපීව සත්‍යයන් උපදින ආකාරය දකින්නකට කියනවා යතහා කම්මෝපග ඥානය කියලා. මේ නිසා මේ යතහා කම්මෝපග ඥානය කියලා කියන එකත් එක්තරා විදිහකට දිව්‍යං චක්ෂුරාභිඥාණයෙන්ම සිද්ධ වෙන කටයුත්තක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ මේ දිවස් නුවණ කියන කාරණයට ආවහම බුදුරජාණන් වහන්සේගේ මේ දිවස් නුවණ කියන කාරණේදී භාග්‍යතුන් වහන්සේ ලෝකයේ සත්වයන්ගේ චුති උත්පත්ති කියන ආකාරය දකිනවා. ඒ චුති උත්පත්ති දැකීම කර්මානුරූපීව සත්වයන් චුති උත්පත්ති සිද්ධ වෙන ආකාරය දකිනවා. ඒ දකින නිසා අපි කියන යථා කම්මූප ඥානයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා කියලා. මේ නිසා මේ භාග්‍යතුන් වහන්සේ සතු සුවිසද වූ දිව්‍යං චක්ෂුරාභිඥානයක් තියෙන නිසා ඒ දිව්‍යං චක්ෂුරාභිඥානේ භාග්‍යතුන් වහන්සේ දෙවෙනි විද්‍යාව කියලා සඳහන් කරනවා. වේරංජ බ්‍රාහ්මණතුමාට වේරංජ සූත්‍රය අපිට හම්බෙනවා. භාග්‍යතුන් සඳහන් කරනවා අයංකෝ බ්‍රාහ්මණ රත්ත්‍යා මජ්ජිමේ යාමේ ဒ ුතියා විජ්ජාධිගතා. බ්‍රාහ්මණය මම මේ රාත්‍රියේ මධ්‍යම යාමේදී දෙවෙනි විද්‍යාව අධිගමනය කරා. ඒ දෙවෙනි විද්‍යාව වෙන මොකවත් නෙමෙයි. ඒක තමයි දිව්‍යං චක්ෂුරවිඥානය කියන විද්‍යාව. ඊළඟට තුන්වෙනි විද්‍යාව ඒක ටික අපි කියනවා ආශ්‍රවක්ෂය කර ඥානය කියලා. තුන්වෙනි විද්‍යාවට අපි කියනවා ආශ්‍රවක්ෂය කර ඥානය කියලා. අරහත් මාර්ගඥානය කියලා කියන එක. ත්‍රිවිද්‍යා අතරේ තුන්වෙනි විද්‍යාව කියලා සඳහන් කරන්නේ මේ නිසා මේ අරහත් මාර්ගඥානය. අරහත් මාර්ගඥානය කියලා කියන්නේ වෙන මොකවත් නෙවෙයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිත්තාශ්‍රව කියන මේ චතුර් ආශ්‍රවයන් සහ මුලින්ම ඡය කර නිවන් රසය උපදවන ඥානයට තමයි කියන්නේ ආශ්‍රවක්ෂය කර ඥානය කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ බොමැඩදී රාත්‍රී ප්‍රථම යාමේ పూర్වේ නිවාසානුස්සති ඥානය උපදවා ගත්තා. උපදවාගෙන පෙර ජාති සිහි කරලා අනතුරු රාත්‍රී මධ්‍යම යාමේදී දිව්‍යං චක්ෂුරවිඥානය පිරිසිදු කරගත්තා. පිරිසිදු කරන සත්වයන්ගේ චුති උත්පත්ති දෙක බලලා රාත්‍රී පස්චිම යාමේදී මේ ආශ්‍රවක්ෂය කර ඥානය උපදවා ගැනීම සඳහා විදර්ශනා මෙහෙයුවා. විදර්ශනා සිත මෙහෙवला දුක්ඛාරි සත්‍ය පිරිසිඳලා දැක්කා. දැකලා ඒ දුක උපදවන්නා වූ තෘෂ්ණාව දුක්ඛ සමුදයාර සත්‍ය වශයෙන් අවබෝධ කරගත්තා. ඒ දුකත් තෘෂ්ණාවත් කියන දෙකම යම් ස්ථානයකදී නිරුද්ධ වෙනවද? ඒ උතුම් නිර්වාණ ධාතුව උතුම් නිරෝධහරි සත්‍ය කියලා අවබෝධ කරගත්තා. ඒ නිවන පිණිස වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා අවබෝධ කරගත්තා. මෙන්න මේ නිසා මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කාමාදී ආශ්‍රවයන් සහ මුලින්ම ඡය කරලා උතුම් අරහත් ඵල ඥානයට පැමිණියා. මේ නිසා ජාතිය හෙවත් කියලා දැනගත්තා. මෙන්න මේ අවබෝධ කළා වූ ඒ උතුම් අරහත් මාර්ග ඥානයට කියනවා ආශ්‍රවක්ෂය කර ඥානය කියලා. බොමැඩදී රාත්‍රී පස්චිම යාමේ මේ ආශ්‍රවක්ෂය කර ඥාන සංඛ්‍යාත තෙවන විද්‍යාව අවබෝධ කරගත් බව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා වේරංජ බ්‍රාහ්මණතුමාට
අයංකෝ මේ බ්‍රාහ්මණ රත්ත්‍යා පච්චිමේ යාමේ තතියා විජ්ජාධිකතා තතියං විජ්ජාධිකතා තුන්වෙනි විද්‍යාව මම රාත්‍රී පස්චිම යාමේදී අවබෝධ කරා කියලා සඳහන් කරා. මෙන්න මේ කියන పూర్වේ නිවාසාස්පති ඥානය, දිව්‍යං චක්ෂුර විඥානය, ආශ්‍රවක්ෂය කර ඥානය කියන මේ ත්‍රිවිධ ඥානයන් ත්‍රිවිද්‍යා කියලා සඳහන් කරනවා. ඉතින් මේ ත්‍රිවිද්‍යා ධර්මයන්ගෙන් සමන්නාගත වන නිසා භාග්‍යතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න කියන ගුණයෙන් සමන්නාගතයි කියලා අපි සඳහන් කරනවා. ඒතර මේ නිසා විජ්ජාචරණ සම්පන්න ගුණයේදී විද්‍යා කියන වචනයේදී ත්‍රිවිද්‍යා අදහස් කරනවා. අෂ්ට විද්‍යාත් සමහර සූත්‍රයකදී පැහැදිලි කරනවා. ඒ නිසා අපි අෂ්ට විද්‍යා ධර්ම මොනවද කියලාත් අපි දැනගන්න ඕනේ. එතකොට මේ බුද්ධානුස්මති භාවනාව වඩන යෝගාවචරය භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යාවන්ගෙන් සමන්නාගතයි කියන කාරණය ත්‍රිවිද්‍යා වෙන වෙනම දැනගෙන නුවණින් මෙනෙහි කරගෙන මෙනෙහි කරන්න ඕනේ. අපි කල්පනා කරගෙන භාග්‍යතුන් වහන්සේ పూర్වේ නිවාසානුස්මති ඥාණයෙන් සමන්නාගතයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ పూర్වේ නිවාසානුස්මති ඥානය සෙසු අයගේ పూర్වේ නිවාසානුස්මතියට වඩා වෙනස් වෙන්නේ ඇයි කියලාත් අපි කල්පනා කරන්න ඕනේ. ඒත් එක තමයි අපේ මානසිකාරයේ තියෙන්න ඕනේ. ඒ භාග්‍යතුන් වහන්සේ මේ සෙසු අන්නේ තීර්ථකයන් සෙසු බුද්ධ ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ පුබ්බේ නිවාසානුස්සතිය ඉක්මවාගිය සුවිසද වූ පුබ්බේ නිවාසානුස්සති ඥානයකින් සමන්නාගතයි සෙසු තීර්ථකයන්ට කල්ප 40ක් දක්වා සිහි කරන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේට අසීමාන්තිකව පෙර ජාති සිහි කරන්න පුළුවන්. මහා ශ්‍රාවකයන් වහන්සේලාට කල්ප ලක්ෂයක් සිහි කරන්න පුළුවන් වුණාට භාග්‍යවතුන් වහන්සේට අසීමාන්තිකව සිහි කරන්න පුළුවන්. අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේලාට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අසීමාන්තිකව පෙර ජාති සිහි කරන්න පුළුවන්. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා ද්වයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සිහිපත් කරනකොට බුදුරජාණන් වහන්සේලාට අසීමාන්තිකව පෙර ජාති සිහි කරන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට අපි භාග්‍යතුන් වහන්සේගේ පෙර ජාති සිහි කිරීමේ නුවණ කියලා කියන එකේ තියෙන සුවිශේෂීත්වය අපි මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මෙහෙම මෙනෙහි කරගන්නකොට අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපරිමාණ ශ්‍රද්ධාවක් ගෞරවයක් උපදිනවා. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ගුණය පිළිබඳව අපිට මනා වැටහීමක් මනා අවබෝධයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දිව්‍යං චක්ෂුර විඥාණයෙන් සමන්නාගතයි දිවස්නෝණයෙන් සමන්නාගතයි. ඒ කොහොමද කියලා අපි ඒ නිසා සිහිපත් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්‍රවක්ෂය කර ඥානය පිළිබඳව අපි සිහිපත් කරගන්න ඕනේ. මේ නිසා භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ ත්‍රිවිද්‍යා ධර්මයන්ගෙන් සමන්නාගත නිසා ඒ බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න කියන ගුණයෙන් සමන්නාගතයි කියන කාරණය මේ නිසා අපි භාවනාවට එකතු කරගන්නවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ මේ විජ්ජා කියලා කියනකොට සමහර සූත්‍රයකදී අෂ්ට විද්‍යාවක් පිළිබඳව සඳහන් කරනවා. විශේෂයෙන් අම්බට්ට සූත්‍රයේ ඒ වගේම සාමාන්‍ය ඵල සූත්‍රයේ මෙන්න මේ කරුණු 8 සඳහන් කරනවා. ඉතින් මේ කරුණු අපි ඒ නිසා දැනගන්න ඕනේ මොනවද භාග්‍යතුන් වහන්සේගේ අෂ්ට විද්‍යාව යටතේ තියෙන්නේ කියලා. ඉතින් අෂ්ට විද්‍යාවන් පිළිබඳව ගාථාවක් තියෙනවා. ඒ ගාථාවෙන් සඳහන් කරනවා අෂ්ට විද්‍යාවන් පිළිබඳව. මොනවද? විපස්සනා ඥාන මනෝමයිද්ධි ඉද්ධිප්ප බෙහෙදෝ පිච දිබ්බසෝතං පරස්ස චේතෝ පරියාය ඥානං පුබ්බේ නිවාසානුගතං ඥානං දිබ්බංච චක්කාසව සංකයෝච ඒතානි ඥානානි ඉදත්ත විච්ඡා. එතකොට මෙන්න මේ කියන කරුණු 8ට කියනවා අපි කියනවා අෂ්ට විද්‍යා ධර්ම කියලා. විපස්සනා ඥාන පළවෙනි කාරණේ තමයි විදර්ශනා ඥානය කියන කාරණය. බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥාණයෙන් සමන්නාගතයි. විදර්ශනා ඥාන කියලා කියන්නේ මොනවද? නාම රූප ධර්මයන් ඒවායේ අනිත්‍ය ආදී ලක්ෂණ දක්නා නුවණට කියන්නේ විදර්ශනා ඥාන කියලා. ඒ කියන්නේ මාර්ග ඵල ප්‍රතිලාභ කර දෙන්න සමර්ථ වන විදර්ශනා ඥානය. භාග්‍යවතුන් වහන්සේ මේ සාමාන්‍ය ඵල සූත්‍රයේත් අම්බට්ට සූත්‍රයේත් විදර්ශනා ඥාන ඉපදවීම විස්තර කරනවා. ඒ විස්තර කරන ආකාරයට මේ අම්බට්ට සූත්‍රයේ ඒ වගේම සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් කරන ආකාරයට ගත්තොත් මේ විදර්ශනා ඥාන සාක්ෂාත් කර ගැනීම සඳහන් කරනවා සිත චතුර්ථ ධානයෙන් සමාහිත කරගෙන ඒ පිරිසිදු වෙච්ච කාලේ උපක්ලේශ පහව ගිහිල්ලා
සිත දීප්තිමත්ව නොකලිටි භාවයටපත් වුනහම විදර්ශනා වැඩිවීමට සුදුසු පරිද්දෙන් කර්මන්නේ භාවයට නිශ්චල භාවයටපත් වුනහම මේ ඥාන දර්ශනය පිළිබඳව සිත මෙහෙ වෙනවා කියලා. එතනදී පළමුව අෂ්ට සමාපatti උපදව ගන්නවා කියලා සඳහන් කරනවා. ඒ අෂ්ට සමාපatti තුදුස් ආකාරයට වශී භාවයට පත් කර ගන්නවා කියන කාරණේ සඳහන් කරනවා. සහ ඊට අනතුරුව මනෝමය 이르දි ආදී උපදවන්න පුළුවන් නම් ඔව් ඒක ඊට ඒ වශී භාවයට පත් කරගෙන ඊට පස්සේ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස සිත යොමු කරනවා කියලා. ඉතින් මනෝමය 이르දි ආදී ඉපදවීම කරනවා නම් මේ අෂ්ට සමාපatti උපදවලා ඒ අෂ්ට සමාපatti තුදුස් ආකාරයට වශී භාවයට පත් කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුමයි. ඉතින් මෙන්න මේ ඥාන දර්ශන ප්‍රතිලාභයට සිත මෙහෙवला ඒ පිරිසිදු සිතින් Tamanගේ ආත්ම භාවය දිහා බලනවා. බලලා එතන තියෙන රූප ධර්මයන් සහ නාම ධර්මයන් වෙන වෙනම නිශ්චය කරගන්නවා. ඒ වෙන වෙනම නිශ්චය කරගන්නකොට තමන්ගේ රූපකය විනිවිද දකින්න හැකියාව ලැබෙනවා. තමන්ගේ රූපකය තමන්ට විනිවිද දකින්න පුළුවන් වෙනවා. රූප වෙන් වෙලා පේනවා. ඒ රූප ඉවිදිලා බිඳිලා යන ආකාරය දකිනවා. හරියට නිකම් පිරිසිදු මණිකක් මනවින් උපදමලා ඒ මණික මැදින් සිදුරු කරලා නිල් පාට හෝ කහ පාට හෝ රතු පාට සුදු පාට නූලකින් අමුණලා මේ අතේ තියලා බලනකොට ඒ අතේ තියලා බලන කෙනාට අත තුල තියෙන මේ මණික ඇතුලේ මේ විනිවිද පේන නූල මනවින් පේනවා. මෙන්න මේ වාගේ තමයි කියනවා සමාධිමත් සිතින් තමන්ගේ ආත්ම භාවය දිහා බලනකොට ඒ පුද්ගලයාට ඒ යෝගාවචරයට තමන්ගේ රූපකය ඇසුරු කරගෙන තියෙන සිත ඊටා මනවින් පෙනෙන්න හැකියාව ලැබෙනවා. සිත් ඉපිද බිදි බිදි යන ආකාරය දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සිතත් එක්ක බැඳුණු චෛතසික ධර්මයන් ඉපිද බිදි යන ආකාරය දකින්නට ලැබෙනවා. මෙන්න මේ විදිහට විදර්ශනා ඥාන උපදවන යෝගාවචරයා තමගේ සතර මහා භූතයන්ගෙන් නිර්මිත කය රූපය කියලා අවබෝධ කරගන්නවා. ඒ රූපය ඇසුරු කරගත්ත චිත්ත චෛතසික ධර්ම නාම ධර්මයන් කියලා අවබෝධ කරගන්නවා. මේවා හරියට ඇහැට පේනවා වගේ Taman නුවණට දකින්න හැකියාව ලැබෙනවා. ඒ විදිහට පිරිසිදුව පේන මේ ඥානය විදර්ශනා ඥානය කියලා අපි කියනවා. ඒ විදර්ශනා ඥානය භාග්‍යතුන් වහන්සේට විතරක් තියෙන එකක් නෙමෙයි. හැම ආර්යයන් වහන්සේලාට විදර්ශනා ඥාන තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ විදර්ශනා ඥානය සමානව සුවිසද වූ විදර්ශනා ඥානයක් වෙන කිසිම කෙනෙකුට මේ ලෝකේ නැහැ. සභාග්‍යතුන් වහන්සේට අන් හැම සියලු දෙනාටම අසාධාරණ වෙච්චි අන් කිසිම කෙනෙකුට උපදවන්න බැරි තරම් සුවිසද වූ සුවිශේෂී වූ විදර්ශනා ඥානයක් ඉපදවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි කියන භාග්‍යතුන් වහන්සේ මේ විදර්ශනා ඥාන කියන විද්‍යාවන්ගෙන් සමන්නාගතයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න කෙනෙකුනේ. ඒතර පළවෙනි අෂ්ට විද්‍යා ධර්මයන් අතරේ පළවෙනි විද්‍යාව තමයි විදර්ශනා ඥානය. ඊළඟට දෙවෙනි ඥානය තමයි මනෝමය 이르දි ඥානය කියලා කියන්නේ. මනෝමය 이르දි ඥානය කියලා කියන්නේ තමන්ගේ රූපකය හා සමාන වෙනත් කයක් මැනීමේ නුවණ කියන එක. තමන්ගේ රූපකය තියෙනවා ඒ හා සමානවම තවත් රූපකයක් මනසින් මවන්න පුළුවන් කියන එක තමයි කියන්නේ මනෝමය 이르දි ඥානය කියලා. ඉතින් අර අෂ්ට සමාපatti තුදුස් ආකාරයට වශී භාවයට පත් කරගෙන උපක්ලේශ රහිත පිරිසිදු සිතෙන් යෝගාවචරයා මේ විදිහට මනෝමය කයක් නිර්මාණය කරන්න ඒ සඳහා සිත යොමු කරනවා කියනවා. ඒක උපමාවකින් දක්වනවා හරියට කඩුව දාලා තියෙන කොපුවෙන් කඩුවක් ඇදලා ඉවත් කරගන්නවා වාගේ හරියට සර්පෙක් තමන්ගේ සැව අරිනවා වාගේ තමන්ගේ ශරීරයෙන් සැව වෙන් කරගන්නවා වාගේ තමන්ගේ කයට ਸਰවාකාරයෙන් සමාන වූ වෙනත් කයක් වෙනත් මනෝමය කයක් නිර්මාණය කරන එකට කියනවා මනෝමය 이르දි ඥානය කියලා. මේ මනෝමය 이르දි ඥානයත් භාග්‍යතුන් වහන්සේට විතරක් අදාළ වන ඥානයක් නෙමෙයි. සෙසු ශ්‍රාවකයන් වහන්සේලාටත් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මනෝමය 이르දි ඥානය හා සමාන ඥානයක් වෙන කාටවත් මේ ලෝකේ නැහැ. සභාග්‍යතුන් වහන්සේට සෙසු හැම සියලු දෙනා අභිභවා ගිය සුවිසද වූ සුවිශේෂී වූ මනෝමය 이르දි ඥානයක් තියෙන නිසා අපි කියන භාග්‍යතුන් වහන්සේ
විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් සමන්නාගතයි කියලා. 이르දි විද ඥානය කියලා කියන්නේ තුන්වෙනි ඥානය. තුන්වෙනි විද්‍යාව 이르දි විද ඥානය කියලා කියනවා. 이르දි විද ඥානය කියලා කියන්නේ මොකක්ද? මේ මනෝමය 이르දි ඥානය වාගේම ඒක ඊළඟ පියවර එක්කෙනෙක්ව ඉඳලා බොහෝ දෙනෙක් මවනවා. තමන් වාගේ තව බොහෝ දෙනෙක් මවනවා. ඒ වගේම ඒ බොහෝ දෙනෙක් මවාපාලා නැවත එකාඑක් බවට පත් වෙනවා. මෙන්න මේකට කියනවා 이르දි විද ඥානය කියලා. ඒ වගේම තමයි ඊට අමතරව තියෙනවා නොපෙනෙන තැන පෙනිලා ඉන්න පුළුවන්. දැන් බිත්තියකට එහා පැත්තේ යම් කෙනෙක් පේන්නේ නැහැ. හැබැයි 이르දි විද ඥාණයෙන් පේන්න සලස්සන්න පුළුවන්. පේන තැන නොපෙනී ඉන්නත් පුළුවන්. කාට හරි මේ හිටි ගමන් අතුරුදහන් වෙනවා. අන්න 이르දි විද ඥාණයෙන් කරන දෙයක්. ඒ වගේම පර්වත විනිවිද ගමන් කරන්න පුළුවන්. ඒ වගේම කිසිවක් නැති මේ අහසේ හරියට නිකන් පොළවේ ගමන් කරනවා වගේ ගමන් කරන්න පුළුවන්. ජලයේ මතු පිට ගමන් කරන්න පුළුවන්. ජලයේ කිමිදෙනවා වාගේ මේ පොළවේ කිමිදෙන්න පුළුවන්. පක්ෂියෙක් වාගේ අහසේ පළඟක් බැඳගෙන ඉන්න පුළුවන්. මේ Tamanගේ සියතින් හිරු ස්පර්ශ කරන්න පුළුවන්. සඳු ස්පර්ශ කරන්න පුළුවන්. දැන් මේවා ඇහුවම සමහර කෙනෙක් හිතන්න පුළුවන්. මේවා මේ අර අලංකාරයේ පිණිස කියලා තියෙන කරුණු කියලා. ඒ අලංකාරයේ පිණිස කියලා තියෙන කරුණු කියලා සමහර ලාවට හිතෙන්නේ මේ ලෝකයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ විවරණය, අර්ථ විවරණය හරියට Taman දැකලා නැති නිසා. ඒක අවබෝධ කරගන්න තරම් ඥානයක් Tamanට නැති නිසා. අද වර්තමානයේ අපි ඉර පිළිබඳව, හඳ පිළිබඳව, ලෝකයේ පිළිබඳව යමක් කියන්නේ අපි මේ මසසින් දැකලා Taman සොයාගත්ත කරුණු ටිකක් එක්ක. නමුත් මේ සොයාගත්ත කරුණු වලට වඩා එහා ගිය සොයා නොගත්ත කරුණු සුවිශාල ප්‍රමාණයක් තියෙනවා කියන කාරණේ කවුරුත් කල්පනා කරන්නේ නැහැ. එනිසා අපි මේ සොයාගත්ත දෙයට වඩා සොයාගත්තේ නැති දේ තමයි වැඩි. සොයාගත්ත නැති ප්‍රමාණය තමයි සොයාගත්ත ප්‍රමාණයට වඩා වැඩි. ඒ නිසා සොයාගත්ත නැති දේ තුල අපිට බොහෝ දෙයක් තියෙනවා. ඒ නිසා ඉර හඳ පිළිබඳව අපි සොයාගෙන තියෙන කාරණයට වඩා සොයාගෙන නැති දේ බොහොම වැඩි. එහෙම සොයාගෙන නැති නිසා තමයි මේ විද්‍යාඥයෝ තවත් පරීක්ෂණ කරන්නේ. එහෙම නැත්නම් විද්‍යාඥයන් දැන් විද්‍යාගාර ටික වහලා දාලා විවේක ගන්න පුළුවන්. දැන් හරි අපි හොයාගෙන ඉවරයි කියලා. හැබැයි ඒ අය තාම Taman හොයාගත්ත දේ හරියටම හරිද කියලා දන්නේ නැහැ. ඒ නිසා තවත් පරීක්ෂණ කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ විද්‍යාගාරේ වහලා දාලා භාග්‍යතුන් වහන්සේගේ සොයා ගැනීම අවසන් කරපු කෙනෙක්. ඒ නිසා සොයා ගැනීම අවසන් කරලා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙ මෙහෙමයි කියලා ප්‍රකාශ කරා නම් ඒක ඉන් එහාට තව වචනයක් අත පිට වෙනස් කරන්න හැකියාවක් එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා හිරුසඳු ස්පර්ශකරනද බ්‍රහ්ම ලෝකේ දක්වා ඊශ්වරත්වයේ පවත්වන්න මේවායේ කටයුතු කරන්න 이르දිවිද ඥාණයෙන් පුළුවන්. අෂ්ට සමාපත්තීන් උපදවාගෙන ඒවත් උදුස් ආකාරයට වශීභාවයට පත් කරගෙන යෝගාවචරය සිත සමාහිත වුනහම උපක්ලේශ පහව ගියාම මේ අභිඥා උපදවන්න සුදුසු කර්මන්‍යු සිතක් තියෙනකොට ඒ සඳහා සිත යොමු කරනවා කියලා කියනවා. ඒ අනුව අභිඥා පාදක චතුර්ථ ධානයෙන් නැගී සිටලා බොහෝ දෙනෙක් බවට පත් වෙන ඉදිරියට අධිෂ්ඨාන කරන්න පුළුවන් කියලා කියනවා. නැවත වාරයක් මේ චතුර්ථ ධානයට සම්වැදිලා අධිෂ්ඨාන කරලා එක්කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියනවා. ඉතින් මේ 이르දිවිද ඥාණයෙන් සමන්නාගත භික්ෂුන් වහන්සේලා අතරේ අග්‍රස්ථානයේ ලැබුණේ චුල්ලපන්තක මහරහතන් වහන්සේට. චුල්ලපන්තක මහරහතන් වහන්සේ තමන්ගේ අර සහෝදර ස්වාමින් වහන්සේ විසින් නෙරපලා හැරියට පස්සේ උන්වහන්සේ කලකිරිලා ගමන් කරනකොට භාග්‍යතුන් වහන්සේ පිහිට වෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිසුදු රෙදි කඩක් දීලා අතට දීලා මේ පිරිසුදු රෙදි කඩ කිලිටි වෙන ස්වභාවය මෙනෙහි කරගෙන ඒක අතින් පිරිමදින්න කියනවා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මේක ටිකෙන් ටික පිරිමදිනකොට කිලිටි වෙන ස්වභාවය Tamanට ප්‍රකට වෙන්න කියලා. ඒ ප්‍රකට භාවය නිසා උන්වහන්සේගේ සැඟවිලා තිබුණු නුවණ ඉස්මතු වෙලා උන්වහන්සේට නිවන් සාක්ෂාත් කරගන්න අවකාශ ලැබුණා. ඒත් සමගම උන්වහන්සේට ඊර්ධිවිද ඥානය ලැබුණා. මේ නිසා උන්වහන්සේදා තමන්ව හොයාගෙන ආපු පණිවිඩ කාර්යයට ජීවක අඹවනේදී මේ ඊර්ධිවිද ඥාණයෙන් තමන් වාගේ විශාල පිරිසක් මවල පෙන්වනවා. මේ නිසා මේවා කටයුතු කරන්න හැකියාව ලැබුණේ
මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ගුණධර්ම පුරපු නිසා. ඒ චුල්ලපන්තක මහරහතන් වහන්සේ 이르දිවිද ඥානය අතරේ අග්‍රස්ථානය ලැබලා තියෙන උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්. භාග්‍යතුන් වහන්සේගේ 이르දිවිද ඥානය කියලා කෙනෙක් මීට වඩා විශාල සුවිශාල සුවිශද 이르දිවිද ඥානය බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නිසා මේ සුවිශද 이르දිවිද ඥානයක් තියෙන නිසා අපි කියනවා භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න කෙනෙකුගෙන් සමන්නාගතයි කියලා. හතරවෙනි විද්‍යාව තමයි දිව්‍ය ශ්‍රෝත ඥානය කියලා කියන එක. දිව කන කියලා කියන එක. සාමාන්‍ය දෙවියන්ට මිනිසුන්ගේ කනට ඇහෙන්නේ නැති ඊටා සියුම් ශබ්ද ඇසීමේ හැකියාව තියෙනවා. ඊටා දුර තියෙන ශබ්ද ඇසීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දිවස් නොවන දිව කන කියන දිව්‍ය ශ්‍රෝතය උපදවා ගන්න යෝගාවචරයටත් මෙන්න මේ දෙවියන් හා සමාන කනක් ඇසීමේ ශක්තියක් උපදවා ගැනීම හැකියාවක් තියෙනවා. ත්‍රේතනත් අර විදිහටම අෂ්ට සමාපatti තුදුස් ආකාරයට වශී භාවයට පත් කරගෙන ඒ සඳහා කර්මන්නේ කරගත සිතෙන් යුතුව පරිකර්ම කරන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහට පරිකර්ම කරලා දෙවියන්ට වාගේ ඊතා සියුම් ඊතා දුර පිහිටි ශබ්ද ඇසීමේ නුවණක් ඇති වෙන නිසා අපි කියනවා ඒකට කියනවා දිව කන කියලා කියනවා. දිව්‍ය ශ්‍රෝතසය කියලා කියනවා. ඉතින් මේක අෂ්ට විද්‍යාව අතර 4 වෙනි විද්‍යාව බවට පත් වෙනවා. ඉතින් මේ දිව්‍ය ශ්‍රෝත ඥානයත් සෙසු ශ්‍රාවකයන්ට තියෙනවා. නමුත් සෙසු ශ්‍රාවකයන් අභිභවාගිය සුවිශේෂී සුවිසද වූ දිව්‍ය ශ්‍රෝත ඥානයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඊළඟට පස්වෙනි විද්‍යාව තමයි පරචිත්ත විඥානන ඥානය කියන්නේ. පරසිත දන්නා නුවණ කියලා කියනවා. ඒකට කියනවා චේතෝ පරිඥානය කියලා කියනවා. චේතෝ පරිඥානය, පරචිත්ත විඥාන ඥානය, චේතෝ පරිඥානය කියලා කියනවා. ඒ කියන්නේ අන් කෙනාගේ සිතන දේ දැනගන්න. අන් අයට පහළවන සරාගී සිත්, විතරාගී සිත්, සදෝෂ සිත්, විත දෝෂ සිත්, සමෝහ සිත්, විත මෝහ සිත් යනාදී වශයෙන් මෙන්න මේ සිත් දැක ගන්නා ආකාරයේ නුවණට කියනවා පරචිත්ත විඥානන ඥානය කියලා. ඉතින් මෙතනදී මේ පරචිත්ත විඥාන ඥානය ඇති කරගන්න ඉස්සෙල්ලා දිව්‍ය චක්ෂුර විඥානය ඇති කරගන්න ඕනේ. දිව්‍යං චක්ෂුර විඥානය ඇති කරගෙන ඒ කසිලාලෝකයේ පතුරවලා ඒ තුලින් තමයි අපිට තවත් කෙනෙක්ගේ හෘදය වස්තු රූපයට සිත යොමු කරන්න පුළුවන්. යොමු කරලා ඒ අනුව තමයි අපිට ඒ අයගේ මේ සිතේ තියෙන දේ දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ නිසා මෙහෙම භාග්‍යතුන් වහන්සේට තියෙනවා මේ අන් අයගේ සිත දැනී ගැනීමේ නුවණක්. ඒකට කියනවා පරචිත්ත විඥානන ඥානය නැත්නම් චේතෝපරිය ඥානය කියලා. ඉතින් සෙසු ශ්‍රාවකයන් වහන්සේලාට තියෙනවා මේ පරචිත්ත විඥානන ඥානයන්. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ පරචිත්ත විඥාන ඥානය කියන එක අනෙක් හැමෝටම වඩා සුවිශේෂී එකක්. අනෙක් හැමෝගෙම පරසිද්ධානා නුවණ ඉක්මවා ගිය නුවණක්. මේ නිසා අපි කියන භාග්‍යතුන් වහන්සේ සුවිශේෂී පරචිත්ත විඥාන ඥානයක් තියෙන නිසා උන්වහන්සේ මේ විද්‍යාචරණ සම්පන්න කෙන ගුණයන්ගෙන් සමන්නාගතයි කියලා. ඉතින් මේ විදිහට ගත්තහම භාග්‍යතුන් වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්නාගතයි කියලා කියන්නේ කලින් සඳහන් කරපු මේ పూర్වයේ නිවාසානුස්සති ඥානය, දිව්‍යං චක්ෂුර විඥානය, ආශ්‍රවක්ෂය කර ඥානය කියන මේ ඥාන තුනට අමතරව විදර්ශනා ඥාන, මනෝමය 이르දි ඥාන, 이르දි විද ඥාන, දිව්‍ය ශ්‍රෝතශ ඥානය සහ පරචිත විඥාන ඥානය කියන මෙන්න මේ ඥානයන්ගෙන සමන්නාගතයි. අන්න ඒ නිසා අපි කියනවා අන්න භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් සමන්නාගතයි කියලා. විද්‍යාචරණ සම්පන්න ගුණයේ ඊළඟ කොටස තමයි විජ්ජාහිච චරණේනච පන සම්පන්නත්තා. එතකොට විද්‍යාවන්ගෙන්ද චරණයෙන්ද සමන්නාගත නිසා. චරණය කියලා කියන්නේ මොකක්ද? අන චරණ ධර්ම කියලා කිව්වම අපි කිව්වා 15ක් තියෙනවා චරණ ධර්ම. සයි චරණ ධර්මයන්ගෙන් සමන්නාගත නිසා බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. එතකොට මොනවද මේ චරණ ධර්ම කියලා කියන්නේ? චරණ කියන වචනයේ තේරුම පාදයේ කියන අර්ථය. ඒ නිසා ආර්ය විද්‍යාවන් ලබන්නට
නිවන් සාක්ෂාත් කරගන්න උපකාර වන පාදක වන ගුණධර්ම සමුදායකට තමයි චරණ ධර්ම කියලා සඳහන් කළේ. ත්‍රිශික්ෂාවෙන් සීල සමාධි දෙකට අයත් වෙන්නේ චරණ ධර්ම. ත්‍රිශික්ෂාවෙන් සීල සමාධි කියන දෙකටම අයත් වෙන්නේ මේ චරණ ධර්ම. චරණ ධර්මයක් නැතිවෙන නිසා ප්‍රඥාව කියන විද්‍යාව උපදවන්න හැකියාවක් නැහැ. මේ නිසා චරණ ධර්ම සම්පාදනය කරන ප්‍රතිපදාවට අපි නමක් කියනවා ශෛක්ෂ්‍ය ප්‍රතිපදාව කියලා. චරණ ධර්ම සම්පාදනය කරන ප්‍රතිපදාවට අපි කියනවා නමක් ශෛක්ෂ්‍ය ප්‍රතිපදාව කියලා. ශෛක්ෂ්‍ය කියලා කියන්නේ හික්මෙන කියන්නේ සේක කියන්නේ. ඉතින් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා හරි ලස්සන සූත්‍රයක් සේක සූත්‍රය කියලා. මේ සේක සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පටන් අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට ඉදිරියට පවත්වාගෙන යන්න කියලා කියපු සූත්‍රයක්. ඒ අනුව කපිලවස්තුපුරයේ සිටින ශාක්‍ය පුත්‍රයන් අරමුණු කරගෙන ශාක්‍යයන් අරමුණු කරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සේක සූත්‍රයේදී ශෛක්ෂ්‍ය ප්‍රතිපදාව පැහැදිලි කරනවා. ඒ ශෛක්ෂ්‍ය ප්‍රතිපදාව තුළ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ චරණ ධර්ම 15 දක්වනවා. ඉතින් මේ චරණ ධර්ම පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාට හරි අවශ්‍යයි නම් යෝජනාවක් ආවොතින් අපිට මේ පිළිබඳ විස්තරාත්මකව කතා කරන්න පුළුවන්. හැබැයි මේකේ සමහර කරුණු අපි කතා කරලා තියෙනවා. සීල සම්පන්න භාවය කියන එක අපි සීල නිර්දේශي කතා කරලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන එකත් අපි සීල නිර්දේශي කතා කරලා තියෙනවා. ඒ නිසා ඒ කරුණු අපි දන්නවා. ඉතින් අපි නොදන්නා කරුණු කිහිපයක් විතරයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කරුණු පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡාවක් දැනට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ කරුණු ටික අපි මතක තියාගන්න ඕනේ. මේ කරුණු ටික අපිට වැදගත් වෙනවා. අපි දැනගන්න ඕනේ. ඉතින් මෙතනදී තියෙනවා සීල සම්පන්න භාවය, ඉන්ද්‍රිය සංවර භාවය, භෝජනීය මාත්‍රාඥතාවය, ජාගරියානු යෝගය, ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රත භාවය, වීරිය, සති, ප්‍රඥා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ତර මෙන්න මේ විදිහට 15ක් තියෙනවා. ඉතින් මේ ටික මතක තියාගන්න කොහොමද මතක තියාගන්නේ? ඒකත් අපිට වැදගත්. ඉතින් මේකට අපිට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සේක සූත්‍රයේ සඳහන් කරන කරුණු ටික දිහා මදක් සිත යොමු කරන එක වැදගත්. ආනන්ද ස්වාමීන් වහන්සේ ශාක්‍යයන් අරබය දේශනා කරන සේක සූත්‍රයේ මහා නාම ශාක්‍යයා මුල් කරගෙන ඉද මහා නාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ හෝති. භෝජනේ මත්තඤ්ඤෝ හෝති. ජාගරියං අනුයුක්තෝ හෝති. සත්තහි සද්ධම්මේහි සමන්නාගතෝ හෝති. චතුන්නං ඥානානං අபிචේතසිකානං ditta ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී. එතකොට මෙන්න සීල සම්පන්න භාවය, ඉන්ද්‍රියස ගුත්තද්වාර භාවය, භෝජනේ මාත්‍රාඥතාවය, ජාගරියානු යෝගය කියන කරුණු හතරක් ඉස්සරලා සඳහන් කරනවා. හතරක් සඳහන් කරලා ඊට පස්සේ සප්ත සද්ධර්මයක් ගැන සඳහන් කරනවා. ඉතින් මෙතන මේ නිසා මේක අපි වර්ග කරගත්තොත් මුල මෙන්න මේ කරුණු හතර පළවෙනියෙන් අරගන්නවා. ඊට පස්සේ ඊළඟ කරුණු හතක් වෙනම ගන්නවා. මෙන්න මේ කියන කරුණු හත. ඒ විදිහට අපිට මතක තියාගත්තාම ලේසියි. සීලය, සීල සම්පන්න භාවය, ඉන්ද්‍රිය සංවර භාවය තමයි ඉන්ද්‍රියස් ගුත්තද්වාරතාවය කියලා කියන්නේ. භෝජනේ මාත්‍රාඥතාවය, ජාගරියානු යෝගී. ତර සීල සම්පන්න භාවය අපි දන්නවා. ඉන්ද්‍රිය සංවර භාවයත් අපි දන්නවා. භෝජනේ මාත්‍රාඥතාවය කියලා කියන්නේ පමණ දැන ආහාර වැළඳීම කියන කාරණය. ජාගරියානු යෝගී කියලා කියන්නේ රාත්‍රී නිදි වර්ජිතව සිටීම කියන කාරණය. රාත්‍රී නිදි වර්ජිතව කිව්වහම රැ එළි වෙනකම් නිදි වර්ණව කියන එක නෙමෙයි. රාත්‍රී මධ්‍යම යාමයේ විතරක් කොටසක් සැතපෙලා සෙසු හැම අවස්ථාවකදීම අවදි වෙලා ඉන්නවා කියන කාරණය. අවදි වෙලත් නිකන් ඉන්න එක නෙවෙයි. එතනදී සඳහන් කරනවා අවදි වෙලා නිකන් නෙවෙයි. චංකමේනච නිසජ්ජායච ආවරණීයෙහි ධම්මේහි චිත්තම් පරිසෝදීති කියලා.
සක්මන් කිරීමෙන් සහ ඉඳගෙන කරන භාවනාවෙන් සිත නීවරණ ධර්මයන්ගෙන් පිරිසිදු කිරීම තමයි කරන්න කියලා. අන්න ඒක තමයි ජාගරියානු යෝගී කියලා කියන්නේ. එතකොට කරුණු හතරක් අපි වෙනම මතක තියාගන්නවා. සීල සංවර භාවය, ඉන්ද්‍රිය සංවරය, භෝජනීය මාත්‍රාඥතාවය, ජාගරියානු යෝගය. ඊළඟට තව කරුණු හතක් තියෙනවා. ඒ කරුණු හත ඇතුළේ තියෙනවා සද්ධා, හිරි ඔත්තප්ප, බහුශ්‍රත භාවය. ඒ වගේම වීරිය, සතිය, ප්‍රඥාව. ඒතර මෙතන තියෙනවා අපි දන්න කියන කරුණු. සද්ධා, විරිය, සති, ප්‍රඥා කියන හතර තියෙනවා. හිරියොත්ප්ප කියන දෙක තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා. ඊට පස්සේ වීරිය, සති, ප්‍රඥා. සද්ධා, විරිය, සති, ප්‍රඥා. ඒ වගේම හිරියොත්ප්ප කියන දෙක තියෙනවා. ඊට පස්සේ බහුශ්‍රත භාවය තියෙනවා. ඒ නිසා මේ කරුණු පිළිවෙලට මතක තියාගන්න. මම මේ අපිට එකට මතක තියාගන්න පුළුවන් කරුණු ටිකක් අපි මම සඳහන් කරේ මුල. ශ්‍රද්ධා, විරිය, අපි දන්නවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා පංච බල කියලා ධර්මතාවයන් තියෙනවා. ඒතර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ටිකෙන් සද්ධා, විරිය, සති, ප්‍රඥා කියන ටික තියෙනවා. සමාධිය කියලා කියන එක ඒක ඊට යටින් තියෙන්නේ. ඊට යටින් ප්‍රථම අධ්‍යානෙ, ဒုတိ අධ්‍යානෙ, චතුර්ථ තතිය අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙ කියලා සමාධිය කරුණු හතරකට බෙදලා තියෙනවා. ඒ නිසා මෙතන මේ කරුණු හත යටතේ තියෙනවා සද්ධා, විරිය, සති, ප්‍රඥා. ඊට අමතරව තියෙනවා හිරියොතප් කියන දෙක, ලෝකපාලක ධර්ම, ලැජ්ජා බය කියන දෙක, හිරියොත්ප්ප. ඒ වගේම ඊට අමතරව තියෙනවා බහුශ්‍රුත භාවය. එතකොට මෙන්න මේ කරුණු ටිකට කියනවා සප්ත සද්ධර්ම කියලා. මේ සප්ත සද්ධර්මත් සමග මේ හතර එකතු වුනහම උඩ තියෙන කරුණු හතර එකතු වුනහම ධර්මතා 11ක් බවට පත් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ප්‍රථම ධානය, ဒုတိ ධානය, තතිය ධානය, චතුර්ථ ධානය කියන ධාන හතර. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම සියලුම ධර්මතාවයන් 15ක් බවට පත් වෙනවා. මෙන්න මේ ධර්මතා 15ට කියනවා 15 චරණ ධර්ම කියලා. ඒත් එහෙමනම් අපි 15 චරණ ධර්ම සම්පාදනය කරනවා කියුවහම මෙන්න මේ ධර්මතාවයන් අපි සම්පාදනය කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කියන 15 චරණ ධර්මයන්ගෙන් සමන්නාගතයි. භාග්‍යතුන් වහන්සේගේ මේ චරණ ධර්ම 15 සෙසු පුද්ගලයන්ගේ චරණ ධර්ම වාගේ නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ මේ චරණ ධර්ම සමන්නාගත භාවය කියලා කියන එක සෙසු හැමෝම ඉක්මවා ගිය සුවිශේෂී සුවිශිෂ්ට චරණ ධර්ම සම්පාදනයක් නිසා අපි භාග්‍යතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් සමන්නාගතයි කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ කාරණය මේ සේක සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ඉද මහා නාම අරිය ශාවකෝ මහා නාමය මේ ලෝකේ ආර්ය ශ්‍රාවකයා මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සීල සම්පන්නෝ හෝති පළවෙනි කාරණය. ඉන්ද්‍රිය සුගතද්වාරෝ හෝති දෙවෙනි කාරණය. භෝජනේ මත්තඤ්ඤෝ හෝති තුන්වෙනි කාරණය. ජාගරයන් අනුයුක්තෝ හෝති හතරවෙනි කාරණය. සත්තහි සද්ධම්මෙහි සමන්නාගතෝ හෝති ධර්ම හතකින් සමන්නාගතයි. අනෙතුට මේ ධර්ම හතයි මේ කියපු කාරණු හතරයි එකතු වුනහම කරුණු 11ක් තියෙනවා. අවසානට කියනවා චතුන්නං ජහානානං අභිචේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී. එතකොට ප්‍රථම ධානය, ဒုတိ ධානය, තතිය ධානය, චතුර්ථ ධානය කියන මේ සතර ධානයන් පිළිබඳව අපිට කියනවා අභිචේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී කියලා. එතකොට මෙන්න මේ සතර ධාන කියලා කියනවා බොහෝම ඉහළින් කැමැත්තෙන් යුතුව වඩලා තියෙනවා කියන කාරණය. ඉතින් මේ නිසා මේ ජීවිතේදීම හෝ මතු ජීවිතයක නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අය මෙන්න මේ චරණ ධර්ම සම්පාදනය කළ යුතුයි. ඒ පුද්ගලයෙක් විසින් සම්පාදනය කළ යුතු ධර්ම කියන්න තමයි මේවට චරණ ධර්ම කියලා සඳහන් කරන්නේ. මේ නිසා මේ ප්‍රතිපදාවට කියනවා ශෛක්ෂ්‍ය ප්‍රතිපදාව කියලා. ශෛක්ෂ්‍ය ප්‍රතිපදාව කියලා කියනවා. ඉතින් තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙන්නේ මෙන්න මේ මාර්ගයෙන් වෙන නිසා භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මේ ධර්මතාවයන්ගෙන් උසස් විදිහට සමන්නාගත
උතුමන් වහන්සේ කෙනෙක් නිසා අපි බුදුරජාණන් වහන්සේට විජ්ජාචරණ සම්පන්න කියලා සඳහන් කරනවා. ඉතින් අපි භාග්‍යතුන් වහන්සේට විජ්ජාචරණ සම්පන්න කියන ගුණයෙන් සමන්නාගතයි කියලා සඳහන් කරන්ට යෙදුනේ විජ්ජාහිච පන චරණේනච සම්පන්නත්තා විජ්ජාචරණ සම්පන්නෝ කියලා භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිවිද්‍යාවන්ගෙන් සහ අෂ්ට විද්‍යාවන්ගෙන් සහ 15 චරණ ධර්මයන්ගෙන් සමන්නාගත නිසා භාග්‍යතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න කියලා කිව්වා. එතකොට විජ්ජාචරණ සම්පන්න ගුණය අපි වෙනම අරගෙන බුද්ධානුස්සති භාවනාව වඩන යෝගාවචරය භාග්‍යතුන් වහන්සේ මේ විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් සමන්නාගතයි කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒ අනුව විද්‍යාවන් එකිනෙකක් අරගෙන අපි මෙන්න මේ විද්‍යාවෙන් සමන්නාගතයි මේ විද්‍යාවෙන් සමන්නාගතයි මේ විද්‍යාවෙන් සමන්නාගතයි කියලා සිහිපත් කරගන්න ඕනේ. චරණ ධර්ම එකිනෙකක් අරගෙන මෙන්න මේ චරණ ධර්මයෙන් සමන්නාගතයි මේ චරණ ධර්මයෙන් සමන්නාගතයි කියලා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සිහිපත් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට බුද්ධ ගුණ සිහිපත් කරගෙන බුද්ධානුස්සති භාවනාව සම්පාදනය කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අද අපි අමත පදන් දේශනාවේ ඉන්නේ නිසා සහ පැහැදිලි කරන්ට යෙදුනේ විස්තර විවරණය කරන්ට යෙදුනේ භාග්‍යතුන් වහන්සේගේ විජ්ජා චරණ සම්පන්න කියන බුද්ධ ගුණය පිළිබඳව. ඉතින් ඒ පිළිබඳවත් යම්කිසි ප්‍රශ්න මොනවා හරි අහන්න තියෙනවා නම් ඒ සඳහාත් අවකාශයක් අපි වෙන් කරමින් එහෙමනම් අද දවසේ වැඩසටහන අපි සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිනවා ජාගරියාන යෝගයේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා. අපි ඊටාම කෙටියෙන් ජාගරියාන යෝගයේ පිළිබඳව සඳහන් කරනවා නම් ජාගරියාන යෝගයේ පිළිබඳව සඳහන් කෙරෙන්නේම මේ රාත්‍රී ඒක විස්තර කරන තැන මේ සේක සූත්‍ර ආදී ඒ වගේම සාමාන්‍ය ඵල සූත්‍ර ආදී තැන්වලත් සඳහන් කෙරෙනවා. මේ ශාසනයේ ගුණධර්ම පුරණ භික්ෂුව සඳහන් කරනවා රාත්‍රී ප්‍රථම යාමයේ චංකමේනච නිසජ්ජායච ආවරණීයෙහි ධම්මේහි චිත්තම් පරිසෝදේති. සක්මන් කිරීමෙන් ඒ වගේම ඉඳගෙන භාවනා කිරීමෙන් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරනවා කියලා. ඊට පස්සේ සඳහන් කරනවා රත්ත්‍යා මජ්ජිමං යාමං දක්ඛිනේන පස්සේන සීහසෙයං කප්පේති පාදී පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උත්තාන සංඤ්ඤේ මනසිකරිත්වා කියලා. එතකොට රාත්‍රී මධ්‍යම යාමේ දකුණු ඇලයෙන් සැතපෙනවා කියලා කියනවා. පාදී පාදං අච්ඡාදාය කියලා කියන්නේ කකුලක් උඩ අනෙක් කකුල් ටිකක් ඇල කරලා තියාගෙන උත්තාන සංඤ්ඤේ මනසිකරිත්වා නැගිටින සංඥාව සිහිපත් කරගෙන සිහිනුවරින් යුතු සැතපෙනවා කියනවා දකුණු ඇලයෙන්. ඊට පස්සේ නැවතත් සඳහන් කරනවා පච්චිම යාමේ නැවත වාරයක් අවදි වෙනවා. අවදි වෙලා පච්චිම යාමේ නැවත වාරයක් සඳහන් කරනවා රත්ත්‍යා පච්චිමං යාමං ආවරණීයෙහි ධම්මේහි චිත්තං පරිසෝදේති. චංකමේනච නිසජ්ජායච ආවරණීයෙහි ධම්මේහි චිත්තං පරිසෝදේති කියලා සඳහන් කරනවා. එතකොට මේක තමයි ජාගරියාන යෝගී පිළිබඳව ඊටාම කෙටියෙන් කරන පැහැදිලි කිරීම. ඉතින් මේ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් අපිට මේ පිළිබඳ අර්ථ කතා ආදී සඳහන් වෙනවා. ඉතින් අපි අවශ්‍ය වුණොත් අපි ඊළඟ දවසේ බලලා පැහැදිලි කිරීමක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ප්‍රශ්න මොනවා හරි අහන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් අපි ඒ සඳහා අවකාශයක් වෙන් කරලා දෙන්න කැමතියි. අවසරයි ස්වාමින් වහන්සේ ඉන්ද්‍රිය පරියෝපරියප්ත ඥානිය මොකටද අයිති වෙන්නේ? ත්‍රිවිද්‍යාද අෂ්ට විද්‍යාද? ඉන්ද්‍රිය පරෝපරියප්ත ඥානය කියලා කියන එක ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා කියන දෙකේ අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒක අපි භාග්‍යවතුන් වහන්සේගේ අසාධාරණ ඥානයට තමයි සාකච්ඡා කරන්නේ. අවසර ස්වාමීන් වහන්සේ මේ දැන් පෘථග්ජන අපිට නම් ශ්‍රද්ධාව කියන එක අපිට ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන පැහැදීමක් දහසකින්. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේගේ මේ 15 චරණ ධර්ම කියන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන ගුණයක් විදිහට ශ්‍රද්ධාව විස්තර කරන මොකක්ද ස්වාමීන් වහන්සේගේ අර්ථය ගන්නෙ? එතකොට මෙතනදී ඇත්තටම විස්තර කරලා තියෙන්නේ මේ හැම තැනකදීම දැන් මේ චරණ ධර්ම කියලා කියන්නේ විද්‍යාවන් පහළ කර ගැනීමට උපකාර වන ඒ සඳහා මුලින් සම්පාදනය විය යුතු ධර්ම කියලා. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිවිද්‍යා ප්‍රතිලාභය ඇති වෙන්න කලින් ඒ සඳහා ඊට කලින් ඉඳලා භාග්‍යතුන් වහන්සේ මේ චරණ ධර්ම සම්පාදනය කරගෙන යන්නේ. ඒතර මේ චරණ ධර්ම සම්පාදනය කරගෙන ගියාම එතකොට භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුනහම ඒ කලින් තිබුණු චරණ ධර්ම වල පිරිහීමක් වෙන්නේ නැහැ නේ කිසිම එක. ඒතර මෙතනදී අපිට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රද්ධාව කියන එක භාග්‍යතුන් වහන්සේගේ සිතේ තියෙන ශ්‍රද්ධාව කියන එක ඒ නිසා සලකන්න ඕනේ.
අපි සලකන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව කියන එක බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝරත්නයේ මේ ආදී දේවල් පිළිබඳව තියෙන ශ්‍රද්ධාව කියන කාරණය. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රද්ධාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ බෝධියට ප්‍රථම ඉඳලම මේ බෝධි ඥානය පිළිබඳව සහ මේ හැම සියලු කරුණක් සීල සමාධි ප්‍රඥා කියන හැම සියල්ලක් කෙරෙහිම බෝසතාණන් වහන්සේට තිබුණු මේ ශ්‍රද්ධාව නොපිරිහිලා ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ තුළ තියෙනවා කියලා තමයි අපිට සලකගන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාන්නාංශ අවසරයි මේ ඔව්. දැන් මෙතෙන්දී මට ඇසුණු විදිහට මේ කල්ප ලක්ෂයක් පුළුවන් කිව්වා 80 මහා ශ්‍රාවකීන්ට. ඔව්. එතකොට ඒ 80 මහා ශ්‍රාවකීන්ට මුලින්නම් පස්සට යන්නත් පුළුවන් කිව්වා, පස්සේ නම් ඉස්සරහට යන්නත් පුළුවන් කිව්වා. හ්ම්. ඊට පස්සේ ඒ අතරමැදත් බලන්න පුළුවන් කිව්වා. ඔව්. ඒ තුන විතරද එතකොට 80 මහා ශ්‍රාවකීන් ලිමිට් වෙන්නේ? ඒ තුන විතරද කියලා කියන්නේ මට තේරෙන්නේ ඒ නැහැ. කියන්නේ මේ ආත්මේ නම් පිටිපස්සට බලුවා එකක්. එහෙම ඔව්. දිගටම බලාගෙන යන්න පුළුවන්. නැත්නම් පිටිපස්සේ එකක ඉන්නම් ඉස්සරහට බලාගෙන එන්න පුළුවන්. ඊට ඔව්. අමතරව කොහේ හරි අතරමැදකින් ඉස්සරහට හරි පස්සට හරි බලන්න පුළුවන්. ඔව්. ඒ තුනටද සීමා වෙන්නේ? ඒ තුනට සීමා වෙන්නේ කියන්නේ ඊට වඩා තවත් මොනවා හරි දෙයක් තියෙන්න ඕනේ කියනද අපේ සානන්සි අදහස් කරන්නේ එහෙමද? ඔව් දැන් අපිට පුළුවන් මේ කියන්නේ අග මේක බලනවා ඊට පස්සේ එකපාරට මුලට ඇවිත් බලන්න පුළුවන් ඊට පස්සේ හදිස්සියෙම අතරමැදට යන්න පුළුවන්. ඔව්. දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ සිහි කිරීම පිළිබඳව අපිට එහෙම සීමාවක් ගැන සඳහන් කරන්නේ නැහැ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ සිහි කිරීම පිළිබඳව සඳහන් කරන්නේ ඔය කියන ක්‍රමයට තමයි. ඒ නිසා අර විදිහට සිහි කරන්න බෑ කියලා සඳහන් කරන්නේ නැහැ. හැබැයි ඒකෙදි මට ඒ පිළිබඳව මට තියෙන අදහස මේක කියවනකොට වැටහීම වෙන්නේ භාග්‍යතුන් වහන්සේට පුළුවන් දැන් අපිට මේ වෙලාවේ හිතලා මෙතන ඉඳලා කල්ප 100කට ඉහතදී අහවල් ආත්මේ මේ විදිහට හිටියා කියලා බලන්න පුළුවන් කියන එක. ඒ විදිහට සමහර විට ඒක හරියටම මම දන්නේ නැහැ මට මේක කියවනකොට පැහැදිලි වෙන්නේ ඒ විදිහට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට සිහි කරන්න බෑ වෙන්න පුළුවන්. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට දැන් අපි පුළුවනේ විදිහටම අවශ්‍ය නැහැ. අන්නේ තීරතකයන් විදිහටම ආත්ම භාවයේ පිළිවෙලින්ම සිහි කරලා යා යුතුයි කියලා කාරණයක් නැහැ. නමුත් පුළුවනේ අපිට මේ ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට පිටිපස්ස ආත්ම භාවයන් වලට යන්න. ඒතර ආත්ම භාවයන් කීපයකට පිටිපස්සට ඕනනම් ඊට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. සමහර විට අර සුවිශේෂී හැකියාව භාග්‍යතුන් වහන්සේගේ වාගේ ඕනෙම තැනක ඕනෙම වෙලාවක බලන්න පුළුවන් කියන කාරණය බැහැ කියලා තමයි මට හිතෙන්නේ මේක කියවෙනකොට. හරියටම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් දැන් මෙතන මේ අපි මෙතන මේ මනෝමය ඉද්ධානයක් තියෙනවානේ අංශාංශ. ඔව්. ඒකේ එතකොට එක රූපයයි Tamanට මාන්න පුළුවන් Taman වගේ. ඔව්. එතකොට ඒ රූපේ එක වැඩකුත් Taman ඉන්න රූපේ තව වැඩකුත් කරන්න පුළුවන්ද? එහෙම පුළුවන් වෙන්න ඕනේ නේද? ඒ මම හිතන්නේ පුළුවන් කියලා. ඔව්. මං හිතන්නේ එහෙම පුළුවන් කියලා. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි මේ ඉද්ධිවිද ඥානයේදී අර සියලුම රූපවල නොඑක් වැඩ කරන්න පුළුවන් නේද? ඔව් එහෙම කියන නේ අර චුන්නපන්තක ස්වාමීන් වහන්සේගේ කතාව. චුන්නපන්තක මටත් මතක එහෙම. හරි. මම පැහැදිලි සාන්නාංශ. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? උප්පේ නිවාසානුසුත් ඥානයයි දිබ්බ චක්කු ඥානය අතර වෙනස. දෙකම අර පෙරවිසූ කඳ වගේ මට තේරෙන්නේ. ඒකයි මම පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක තමයි පෙරවිසු කඳ පිළිබඳ සිහි කිරීම කියන ඒ කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඉපදෙන ಜಾති දිගටම අපිට ඒ පුද්ගලයාට බලන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ මීට පෙර ಜಾති පිළිබඳව අපිට සිහි කර ගැනීමේ හැකියාව
තියෙනවා කියන එකයි ඒ කියන්නේ පුබ්බේ සමහර නිවාසානුස්සතිය. එක જાතියක්ද? එක එක જાතියක් જાතියක්ම නෙවෙයි. ඒ දිගටම. කියන්නේ දැන් තමන්ගෙත් පුළුවන් අනෙක් අයගෙත් පුළුවන් මීට ඉහත එක જાතියක් වෙන්න පුළුවන්. දැන් ಜಾති 100ක් 200ක් හරි යම් විදිහකට අර කියන පාරමිතා කාල පරිච්ඡේදයේ අනුව මීට ඉහත උත්පත්තීන් වල කොයි විදිහට හිටියේ කොහොමද කියලා සිහි කරන්න පුළුවන්. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දිබ්බ චක්කු ඥාණයෙන් කරන්නේ සුගති දුගති වල උපදින සත්‍යාගේ සත්‍යයන්නේ බලන්නේ කවුද දුගතියේ කවුද සුගතියේ වගේ ඔව්. ඒත් අරකම වගේ නේද ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ. එතකොට ඒකම විතරක් නෙමෙයි. එතකොට දැන් පුබ්බේ නිවාසානුස්මති ඥානයේදී තියෙන අපි පෙර ජීවිතයන් ගැන බලන එකනේ. ඔව්. පෙර ජීවිතයන් විතරයිනේ. දැන් මෙතනදී පසුබෑ. දිබ්බචක්කු ඥානය කියලා කියන එකේදී කියන්නේ යම්කිසි සත්වයක් මතු ජීවිතයක උනත් ඉපදෙන්නේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන් කියන එකයි. එතකොට ඉදිරි අනාගතේ. ඔව් එතකොට ඒ සත්වයා යම්කිසි කෙනෙක් අපි හිතමු කවුරු හරි කෙනෙක් යහපත් කටයුත්තක් කරන කෙනෙක් ඉන්නවා දකින්නවා කියලා. ඒතර යහපත් කටයුත්තක් කරන එක්කනාව දැකලා ඒ යහපත් කටයුත්තක් කරන කෙනා මේ යහපත් කටයුත්ත නිසා මරණින් මත්තේ මෙන්න මෙතන උපදී කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ අයහපත් කටයුත්තක් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අයහපත් කටයුත්තක් කරන එක්කනා මේ අයහපත් කටයුත්තේ බලපෑම නිසා උපදින්නේ කොතනද කියලා දකින්න පුළුවන් කියන එකයි මේ දිවස් නුවණ නැත්නම් මේ දිව්‍යං චක්ෂුරබිඥානය කියන එකෙන් නැත්නම් චතුප්පාත ඥානය කියන එකෙන් කියන්නේ. හරි ආනන්ද ස්වාමීන් වහන්සේ මේව හිතුවත් හරිනේ පුබ්බේ නිවාසන ඥාණයෙන් බලන්නේ පිටිපස්සට විතරයි. ඔව්. දිබ්බ චක්කු ඥානේ ඊතරහ අස ඕනකම් බලන්න පුළුවන් කොහෙද උපදින්නේ මේ කුසලයෙන් එහෙම කියලා. ඔව් ඔව් හරි දැන් ස්වාමීන් දිබ්බ වහන්සේ. චක්කු ඥානයේදී අපි පෙර ජීවිත බැලීම කියන එක නෙමෙයි අවධානය කරන්නේ මතු මතු අනාගත. ඔව් ඔව් එහෙම. සන්නංශ අවසරයි දැන් මේ පෙර જાති බලනකොට ඒකෙදි චුති උපති එක දෙකයි මැදයි තුනම බලන්න පුළුවන් නේද? වෙන්න ඕනේ ඔව් නේද? පුළුවන්. හරි හරි පැහැදිලි සන්නංශ තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් කොච්චර පරාසයකට බලන්න පුළුවන්ද දිබ්බ චක්කු ඥානෙ දිවසියන් අතරින් අගතැන් නේද අපි හඳුරන්නේ. ඒ කියන්නේ කල්ප ගානක්ද කොහොමද ඒක? ඔව් එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ මම දන්න විදිහට මට ඒක හරියට මම බලලා නැහැ උන්වහන්සේගේ මේකේ සඳහනක් තියනවාද විශේෂයෙන් කියලා. ඒතර උන්වහන්සේ මේකද මහා ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් නිසා කල්ප ලක්ෂයක් කියලා තමයි එතකොට අපිට හිතා ගන්න වෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන්. සන්නංශ අවසරයි දැන් මේ චේතෝපරිය ඥානය ඇත්තටම ඒක පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ ලෝකයේ මේ දැනට ඉන්න සත්‍ය ගැන පමණයි නේද? තේරුණේ කියන්නේ දැන් චේතෝපරියාණය කියන්නේ කෙනාගේ සිත් දැනගන්න පුළුවන් මේ අපි ඔව්, ප්‍රසන්ට් ඔව්. මොමන්ට් එකේ ඉන්න මේ ලෝකයේ සත්‍යයෙන් ගැන විතරයි නේද අපිට ඔව් එතනින් එහෙම තමයි නේද? ඔව් ඔව්. ඔව්. අපිට ඔව්. වෙන එකක් එක්කිනෙකුගේ බලන්න බෑනේ නේද? මං හිතන්නේ එහෙම වෙන්න ඇති ඔව්. ඔව් මම හිතන්නේ එහෙම කියලා තමයි. ඔව්. අවසරයි තේරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. එතකොට අර පුරාවේද සූත්‍රයේ බුදුන් වහන්සේ නිර්මිත බුදුරුවක් මේ මවලා එහෙම මේ ප්‍රශ්න සාකච්ඡා කරනවානේ ප්‍රශ්න එහෙම. එතකොට ස්වාමින් වහන්සේ එතන මේ මනෝකාය නේද ස්වාමින් වහන්සේ? ඉර්ධිවිද ඥානෙ ඒ ඔව්. වගේම බුදුරුවක් ඔව්. මවලා එතකොට එතන මනෝමය ඊර්ති ඥානය නේද? ඒ වගේමනේ ස්වාමින් වහන්සේ අර මේ කොයි වෙලාව මේ එහෙ ගිහිලා අභිධර්මයේ දේශනා කළ වෙලාවෙත් එහෙම වුණානේ නේද අභිධර්ම ස්වාමීන් දේශනාවේ ඒ වහන්සේ? විදිහට. ඔව් ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ඔය දැන් ඔය ඇස්ට්‍රල් බොඩි කියලා ඔය තියෙන concept එක එතකොට මේ අපේ මේ බුද්දිස් ෆිලොසොෆි වලට එහෙම නෑ නේද ස්වාමීන් වහන්සේ? ඇස්ට්‍රල් බොඩි කියන එක. ඒක ඔය කියන්නේ අපි මේ භාවනා අධ්‍යක්ීම් වල ඒ වගේම මේ සූක්ෂම ශරීරය මේ යනවා මේ භාවනා කරනවා එහෙම කියලා ඔය එක එක භාවනා අධ්‍යක්ීම් ඉදිරිපත් කරන්නේ. ඔව් ඒවා ඉතින් අර මට මම හිතන්නේ නම් ඒ පැහැදිලි කිරීම ටිකක් පොඩි මුලාවක් එක්ක තියෙන පැහැදිලි කිරීමක් කියලා. මොකද එහෙම මනෝකායක් යනවා කියන කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙම එකක් එක අභිධර්මයට අනුව ඒක අභිධර්ම විරෝධී එහෙම කියනවා නම්
ඒ නිසා ඉතින් ඒක අර සමහර වෙලාවට Tamanගේ භාවනා අත්දැකීමේ Tamanට හිතන දේ මෙහෙමයි කියලා පොඩි මුලාවටපත් වීමක් ඔස්සේ සිද්ධ වෙන දෙයක් කියලා තමයි මම නම් හිතන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ ওই ධානය 1 2 3 4 තමයි කියලා තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඔව්. 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 ඒ ඇයි ස්වාමීන් වහන්සේ එහෙම 8ක් තියෙද්දී අෂ්ට එතන සමාපatti දැන් එහෙම අපි ඇතරම දැන් මෙතන මේ චරණ ධර්ම යටතේනේ ඊට පස්සේ දැන් විද්‍යාවන් ත්‍රිවිද්‍යා කියන තැනට ආවහම ඔය අටම ඇතුළත් වෙලා තියෙනවනේ අර මේ අෂ්ට විද්‍යාවන් උත්පාදනය කරන තැන දැන් ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා උත්පාදනය කරන්න නම් ඒ කෙනෙක් අනිවාර්යෙන් අර ටික ඔක්කොම සම්පාදනය වෙන්න ඕනේ. ඒතර ඒ විපස්සනා නිසා ඥානය යටතේ තිබුණා. මොකද්ද? විපස්සනා ඥානය යටතේ ඒක තිබුණා ස්වාමීන් වහන්සේ. විපස්සනා ඥානය යටතේ ඔව් එතනක් තියෙනවා. ඒතකොට ඒ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා යටතේ ඇත්තටම මේ අෂ්ට සමාපatti දක්වාම මේ සිත දියුණු කිරීම තියෙනවා. චරණ ධර්ම යටතේ අරගෙන තියෙන්නේ මේ චරණ ධර්ම විදිහට මේ හතර විතරයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙමනම් අද දවසෙත් අපි අමත පදං දේශනාවේ විශේෂ මාර්ගයේ තවත් කොටසක් සාකච්ඡා කරන්නට යෙදෙන විශේෂයෙන්ම විජ්ජාචරණ සම්පන්න කියන බුද්ධ ගුණය පිළිබඳව. මේ පිළිබඳව ඒ ධර්ම කරුණු කාරණා පැහැදිලි කර දීමෙන් ජනිත වෙච්ච සකල විද පුණ්‍ය ධර්ම සම්භාරය අපි අනුමෝදන් කරනවා. දෙවිවරුන්ට අධිපති සක්දෙවිඳුන් දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දේව මහරජ දරුවන් ඇතුළු කොට ඇති සෑම සිර දිවිතා මණ්ඩලයන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම තමයි මේ වැඩසටහනට සහ සම්බන්ධලා විශේෂයෙන් වැඩසටහන සංවිධානය කරන්න උපකාර කරන මේ පින්වත් පෙරසට සහ සම්බන්ධ වෙන හැම සියලු දෙනාට මේ උදාර කුසල ශක්තියෙන් සියලු දෙනාගේ නිවන් මඟ සම්පාදනය කර ගැනීමට අවකාශ සැලසේවා. ඒ වගේම මේ දේශන ශ්‍රවණය කරන මේ දේශන පරිශීලනය කරන හැම සියලු දෙනාටමත් අනෙකුත් සිසු සෑම සියලු ලෝක සත්‍යයන්ටත් නිවනින් සැනසෙන්න අපි මේ කුසල ශක්තියින් හේතු වේවා කියන අදහසින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමින් අපි සියලු දෙනාම මේ වැඩසටහන સમાપ્ત කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. හොඳයි එහෙනම් හැම සියලු දෙනාටම තෙරුවන් සරණයි.